හරි ගමන්නේ. කියන මාතෘකාව විද්‍යුත් විභවය. විද්‍යුත් විභවය. විද්‍යුත් විභවය කොහොම නැත්නම් විභව ශක්තිය කියලා. හරිද? ඕකම අපි කතා කරනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල. හරිද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවලත් ඔය මේ විභවය කියන කතන්දරේ කතා කරනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල කතා කරන විභව ශක්තිය E සමානයි මේ mgh කතන්දරේම නෙවෙයි. හරිද? මේ E සමානයි mgh කියන එක හැදෙන්නේ මේක වැලීඩ් වෙන්නේ පෘථිවි මම නිකන් මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කතාව මෙතන පොඩ්ඩක් මතක් කරන් යන්නේ ඔය ගැටි මතක් වෙන්න. ඔය E සමාන mgh කියන කතන්දරේ වැලීඩ් වෙන්නේ මෙන්න මේ පෘථිවි පෘෂ්ඨයට ආසන්නයෙන්ම තියෙන අවස්ථාව. දැන් මෙතන තියෙන අවස්ථාවක් මෙන්න මෙහෙම උස්සනවා. මේකට කියන මෙන්න මේ උස්තරා තියෙන මෙන්න මේ H උස පෘථිවි අරයත් එක්ක සංසන්දනය කරද්දී ගොඩාක්ම කුඩා එකක් න ะ. ඔන්න H කියන එක ගොඩාක්ම කුඩායි නම් මෙන්න මේ R ට වඩා පෘථිවි අරයට වඩා අන්න ඒ වගේ වෙලාවක විතරයි මේ විභව ශක්තිය mgh වලින් කැල්කියුලේට් කරලා ගන්න පුළුවන්. නිකන් රොකට් එකක් හදට මෙහෙම හදට යන අවස්ථාවක වගේ අපිට E සමාන mgh වලින් විභව ශක්තිය හොයන්න බෑ. හරිද? එතකොට අපි විභව ශක්තිය හොයන්නේ විභව ශක්තිය කියන්නේ ඒ එනර්ජි එකක් කොහොමද කතා කරලා තියෙන්නේ E සමානයි gmm over R වලින්. ඕකෙන් තමයි මේ mgh කියන්නේ ව්‍යුත්පන්න වෙන්නේ. මම දැන් ඒක මෙතන කරන්න යන්නේ නැහැ. ඔන්න මම දඩස් ගාලා කරලා පෙන්නන්නද? හැබැයි මම මේ කමන්නේ මම විද්‍යුත් ශ්‍රේෂ්ඨ ගන්නලා මම ඒකෙන් පස්සේ E සමාන mgh කතාව ව්‍යුත්පන්න කරලා පෙන්නන්නද ඔය ඔකට මේ පාඩම මෙතන ඉස්සලා තියෙනවා නම් ඒ කතන්දරේ ඕකේ කරගන්න පුළුවන් ඒක. හරිද? සරල කතාව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රත්ව විභව ශක්තියක් ගැන කතා කරනවා. විද්‍යුත් ශේෂ්ත්‍රත්ව විභව ශක්තියක් ගැන කතා කරනවා. මොකක්ද විභව ශක්තිය කියන්නේ? නැත්නම් විභවය. දැන් අපි කතා කරා බලය ගැන, ඊගර කතා කරා තීව්‍රතාව ගැන. දැන් කතා කරනවා විභවය ගැන. හරිද? මොකද්ද විභවය කියන්නේ? විභවය කියන්නේ මොකද්ද? විභවය කියන්නේ මෙන්න මෙහෙම එකක්. විභවය කියලා කියන්නේ කලින් අපි බලය කියලා කතා කරේ බලයම තමයි. වචනය ඇතුළේ තියෙන බලය. තීව්‍රතාව කියලා කතා කරේ ඒකකයක් මත බලය. මේ හැම වෙලෙම කතා කරේ බලයක් එක්ක. දැන් විභවය කියලා අපි කතා කරන්නේ ශක්තියක් ගැන. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් නිකම් හිතන්න අනන්තයේ තියනවා කියලා මොකක්ද මේ තියෙන අනන්තය. අනන්තයේ තියෙනවා ධන 1යි කූලම් ආරෝපණය. අනන්තයේ තියෙනවා ධන q කියලා ආරෝපණයක් තියෙනවා කියලා හිතන්න. ඔය අනන්තයේ තියෙන ධන q ආරෝපණය මත කිසිම බලයක් හටගන්නේ නැහැ. මෙයා තියෙන අනන්තය. මෙන්න මෙතන තියෙනවා මොනම ධන කඩුවක්. ධන q කියලා කඩුවක් තියෙනවා. හරිද? මම මේ අනන්තයේ තියෙන ධන q ආරෝපණය මෙන්න මේ වගේ ලක්ෂයකට ගෙනෙන්නේ. හිතන්න මෙතන දුර r කියලා. ඔන්න r වගේ ලක්ෂයකට ගෙනෙන්නේදී ඉබේනවද? ඉබේනවද නැහැ. ඇයි? මම මේ ධන ආරෝපණය ටික ටික කියන මෙතන ලංකන් මොකද වෙන්නේ? මේ ධන ආරෝපණයෙන් ඉවතට විකර්ෂණ බලයක් හටගන්නවා. මේ ධන ආරෝපණයෙන් ඉවතට විකර්ෂණ බලයක් හටගන්න හේතුව මොකද? මෙතන තියෙන ලොකු ධන ආරෝපණයක්. මේ ධන ආරෝපණය අර ධන ආරෝපණය ඈතදී බලයක් හටගන්නේ නැහැ. හැබැයි ටික ටික ළඟට එන්න මොකද වෙන්නේ? ඔන්න බලයක් ජෙනරේට් කරනවා. බලයක් ජෙනරේට් කරලා මෙයා මත විකර්ෂණ බලයක් හටගන්නවා. කියන්නේ ඉබේ යන අංශු මෙතෙන් එන්නේ නැහැ. මොකද මම ඊළඟ කරන්නේ ඉබේ එන්නේ නැත්නම් මම බලෙන් ඒවා අල්ලු කරලා මෙතෙන් ගේන්නවා. පතන්නේ තේරෙනවද? මම බලෙන් අල්ලු කරලා එයා මෙතෙන් ගේනවා. එතකොට මොකද වෙන්නේ? මම විසින් මේ අංශවල යම්කිසි කාර්යයක් කරනවා. මම විසින් මේ අංශවල යම්කිසි කාර්යයක් කරලා තමයි මෙතන ඉඳන් මෙතන ගේන්නේ. ඒ කරන කාර්යය ශක්තිය සංස්ථිතිකයිනේ. ශක්තිය සංස්ථිතිය නියමන නෝ ශක්තිය සංස්ථිතිකයි. ඒක ශක්තිය විනාශ කරන්න නවන්නවත් බෑ. එහෙනම් එක ශක්තියක් තවත් ශක්තියක් වඩ කරනොත් නේ විතරයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් මෙතන වෙන්නේ මොකක් මොනියම් හෝ විදිහකින් මම මේවට කාර්ය කරනවා. ඒ කරන කාර්ය මෙයාට වෙන මොකක් හරි ශක්තියක් විදිහට ගබඩා වෙලා තියෙනවා. කන්නේ කරපු ශක්තිය මොකක් හරි විදිහට ගබඩා වෙනවා. දැන් මේ පෑන් කියන බිම. මෙතන මගේ අත ගෙලිතන්න මම මේ පෑන් උතර මේ අත උඩින් තියෙනවා. මොකද වෙන්නේ? අර පෑනේ යට තියෙද්දි දැන් මම මෙතන ටියුබ් එක මම මෙතන උත්තර ගෙනල්ලා තිබ්බම යන්න මම කාර්යයක් කරා. ඒ කරන කාර්යයට මම විසින් වැහුණා නේ ශක්තිය. ඒ වැය වෙච්ච ශක්තිය මේ පෑනේ මොකක් විදිහට ගබඩා වුණා කියලා අපි කියන්නේ. පෑනේ විභව ශක්තිය විදිහට ගබඩා වුණා කියලා කියන්නේ. හරිද? ඒ විභව ශක්තියට අපි විශේෂ නමක් කියන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා. හරිද? දැන් මොකක් රබර් බෑන්ඩ් එකක් ගියාම මෙහෙම ඇද්දා කියලා දන්නවද? රබර් බෑන්ඩ් එකක් ඔයා ඇද්දොත් එතකොට එයාගේ අදිද්දිම මොකද කරන්නේ? මොකක් කාර්යයක් කරනවා. ඒ කරන කාර්යය රබර් බෑන්ඩ් එකේ මොකක් විදිහට ගබඩා වෙන්නේ? ඒකත් විභව ශක්තියම තමයි. හැබැයි මොකද්ද? ප්‍රත්‍යස්ථා විභව ශක්තිය විදිහට. කතන්දේ දෙන්න. අන්න ඔය විදිහට එක එක විදිහට ගබඩා වෙනවා. දැන් නිකන් මම මේ පෑන අරගෙන මම මේ පෑනට ගහනවා. එතකොට මම කිසි කාර්යයක් කරානේ. එතකොට මේ පෑන එළියට විසික් වෙනවා. විසික් වෙන්නේ මොකද්ද? මම දුන්න බලයෙන් මම යම් කිසි කාර්යයක් කරානේ. ඒ කාර්ය මෙයා මට ගබඩා වෙන්නේ මොකක්ද? චාලක ශක්තිය විදිහට. අන්න ඒ නිසා ඒ චාලක ශක්තිය වැය කරගෙන මෙයා යනවා. කතන්දේ තේරෙනවද? ප්‍රශ්නේ නන්නේ නේද? ශක්ති පරිවර්තනය තමයි වෙන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ද ගියේදී මම යම් කිසි කාර්යයක් කරනවා. ඒ කරන කාර්ය මෙයා මට ගබඩා වෙනවා. අන්නේ ගබඩා වීම තමයි කියන්නේ මෙයා මත ඒ ශක්තිය ගබඩා වෙනවා. අන්නේ ගබඩා වෙන ශක්තිය තමයි කියන්නේ මෙන්න මේ ලක්ෂයේ විභව ශක්තිය කියන්නේ. හරි? මෙන්න මෙතන ගබඩා වෙන විභව ශක්තිය තමයි අපි කියන්නේ මේ ලක්ෂයේ විභව ශක්තිය කියලා. ඇයි ඒකේ ලක්ෂයේ විභව ශක්තිය කියන්නේ? ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ද වස්තුවක් ගෙනීමේදී කළ යුතු කාර්යයට වඩා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ද වස්තුවක් ගෙනීමේදී කළ යුතු කාර්ය වෙනස්නේ. දැන් ඉඳන් මේ කළ යුතු කාර්ය වෙනස්නේ. හරි? අන්නේ නිසා මෙන්න මේ ලක්ෂයේදී මෙන්න මේ ලක්ෂයට අනන්ත නම් ඒකට ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්ය තමයි මොකද කියන්නේ? විභවය කියලා. ඒ කියන්නේ හිතන්න මේ Q ආරෝපණයක් ගෙනීමේදී මම කරා W කියලා කාර්යය.
මේ ධන Q කියන ආරෝපණය මෙතෙන්ට ගෙනෙන්නම W කියලා කාර්යයක් කරා. එහෙනම් මෙන්න මෙයාගේ මේ ලක්ෂ්‍ය විභවය කියලා කියන්නේ මම මේක අපහපාර කියලා දෙනවා මම සරලව ඉස්සර මොකද වැද කරන්න යන්නේ කියලා කියන්නේ මම මෙතන මේ ආරෝපණය ගෙනීමේදී මම විසින් කාර්යයක් කරා. ජූල් 100ක් කියලා හිතන්න ජූල් 100ක් කරා. මේ W කියන්නේ ජූල් 100. හරිද? ජූල් 100ක කාර්යයක් කරා. හරිද යන්නේ? එතකොට මෙන්න මෙතනදී මම මෙතනදී ජූල් 100ක් කරා. ඒ ජූල් 100 දැන් මෙයාමද ගබඩා වෙලා තියෙනවා. ගබඩා වෙලා තියෙන්නේ මොකක් විදිහටද? විභව ශක්තිය විදිහට. අන්න ඒක මම කියනවා මේ ලක්ෂ්‍ය විභව ශක්තිය කියලා. එතන මේ ලක්ෂ්‍ය විභව ශක්තිය මට ගන්න පුළුවන්. විභව ශක්තිය අර Q ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය W නේ. විභවය කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ ඒකක ආරෝපණයකට. එතකොට මට ඕනෑම ආරෝපණයකට ඒකත් එක්ක ඇක්සස් කරන්න පුළුවන්. හිතන්න මෙතන නම් මෙතන කූලොම් එකක් ගේද්දි ජූල් 10ක් කරන්න ඕනේ. එහෙනම් කූලොම් දෙකක් ගේනවා ජූල් 20ක් කරන්න ඕනේ. කූලොම් තුනක් ගේනවා ජූල් 30ක් කරන්න ඕනේ. හරිද නේද? අන්න ඒ මේ මට ඒකක ආරෝපණයකට කතා කරලා තිබ්බට පස්සේ මට ගනුදෙනුව ලේසි. අන්න ඒ නිසා විභවය කියන එක අපි කතා කරන්නේ ඒකක ආරෝපණයකට. ඒකක ධන ආරෝපණය අනන්තයෙන් මෙතන ගෙනීමේදී කළ යුතු කාර්ය තමයි විභවය කියලා කියන්නේ. ඒ කියන්නේ W කියලා කාර්යයක් වැය වුණා Q ආරෝපණය ගෙනේද්දි. එහෙනම් මෙයාගේ විභවය කියලා කියන්නේ W දෙදීම Q. හරි? W දෙදීම Q තමයි මෙයාගේ විභවය කියලා කියන්නේ. හරි? මේ කරන ලද කාර්ය කොහොමද අපි ගන්නෙ? ඔන්න ඒ කරන ලද කාර්ය කොහොමද ගන්නෙ? මෙතන මැස් කරන කට්ටිය ඉන්නවනේ. ඕනේ ඉන්න මම ඕන මේක කරලා පෙන්නන්න. ඕනනම් ඒක ලියා ගන්න දෙන්නත්. ඔනෙත් නැහැ ඉතින් ඒක ඕනේ සමීකරණ වලට ගත්තාම ඇති ඇත්ත කපාව. බට් සමීකරණ එන හැටි ඉතින් මැස් කරන්න නම් තේරුම් ගන්න පුළුවන්. හරි? මම කොනක් කරලා පෙන්නන්න මෙන්න මෙහෙම. දැන් මෙන්න මෙතන තියෙනවා අපි ලක්ෂීය ආරෝපණය ගැන කතා කරමු. ලක්ෂීය ධන කිව් ආරෝපණයක් තියෙනවා. හරිද? ලක්ෂීය ධන කිව් ආරෝපණයක් තියෙනවා. මම මෙයාගේ නම් මේ අනන්තයේ තියෙනවා ධන 1යි කූලොම් මාරු. ධන 1යි කූලොම් ආරෝපණයක් අනන්තයේ තියෙනවා. හරිද? මෙයා තියෙන අනන්තය. හරිද? ඔය අනන්තයේ තියෙන ධන 1යි කූලොම් ආරෝපණය මම අරගෙන එනවා මෙන්න මේ ධන කිව් ආරෝපණේ නම් සිම්පල් ආර්ගුවකට. සිම්පල් ආර්ගුවෙන් පිළිදි මෙන්න මේ ලක්ෂයට අරගෙන x කියන ලක්ෂයට මම අරගෙන. හරිද? ඔය අනන්තයේ තිබ්බ ධන 1යි කූලොම් ආරෝපණය අනන්ත නම් මෙන්න මේ x ලක්ෂයටම අරගෙන. හරිද? ඒ අරන් ඉදි මොකද වෙන්නේ? මෙන්න මේක අරන් ඉදි මෙයාට දැන් බලයක් ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. මොකද්ද? මෙන්න මේ පැත්තට ජෙනරේට් වෙන බලයක්. ඒකට මම කියනවා විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E කියලා. ඇයි? මම අරන් ඉන්නේ ඒකක ධන ආරෝපණයනේ. ඒකක ධන ආරෝපණයක් මත හට ගන්නා බලයට මම කියනවා විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා. දැන් මේ R කියන එක විචල්යක්. හරිද? R කියන එක විචල්යක්. මෙයා මෙතන බිඳුවේ නම් අනන්තය දක්වාගෙන ඕන මාර්ගයක් ගන්න පුළුවන්. හරිද? නේද? ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ R කියන එකට බිඳුවේ නම් අනන්තය දක්වාගෙන ඕන මාර්ගයක් ගන්න පුළුවන්. එතකොට මේ ආරෝපණය අනන්තයේ ඉඳන් මෙතෙන් දෙද්දි මෙයා මත හට ගන්නා බලයට සාධාරණ සමීකරණයක් මත යන්න පුළුවන් ඕනේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයකට. එයි මම E කියලා නේද? ඔන්න මම ආයෙත් කියනවා මම මෙතන බලයට F කියලා දාන්න පුළුවන්. මම F කියලා නොදා E කියලා දැන්නේ. F කියලා කියන්නේ Q ආරෝපණයක් මත හට ගන්නා බලයට. ඒකක ආරෝපණයක් මත හට ගන්නා බලයට විශේෂ නමක් කියනවා. මොකද්ද? විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව. අන්න ඒක දැන් මම ඒකම තමයි බලයක්ම තමයි. බට ඉතින් ආ තීව්‍රතාවයෙන් ඉන්න මම කිලිම E කියලා දැම්මා. ඕක මම ලියන්න පුළුවන් මොකද්ද? මේ Q ආරෝපණ R දුරින් පිටි. කූලොම් එකක් මත හට ගන්නා බලයෙන් මම ලියන්න එක 4 pi epsilon නෝ Q බෙදීම R ද වර්ගය කියලා. හරි මට ඔන්නෝම ලියන්න පුළුවන් මොකද්ද? මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙයා අනන්ත නම් මෙතන ගෙනීමේදී අනන්ත නම් මෙතන ගෙනීමේ sorry. අනන්ත නම් මෙතෙන් දෙද්දි මෙයා මට දැන් හිතන්න R දුරකින් නැතන ඔන්න R දුරකින් හට ගන්නා බලය මට ඕන මෙතන R ගන්න. හරිද? හිතන්න මට දැන් 2 R දුරකින් ඔන්න 2 R දුරකින් මෙන්න මේ ලක්ෂය දැන් මේක අනන්ත නම් එද්දි 2 R පහු කරන්නේ මෙතෙන් දෙන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂයේදී මේක හට ගන්නා බලය E1 ඕන නම් මම මොකද කරන්නේ? මෙන්න මෙතන ගිහලා 2 R දානවා. එතකොට එක එක තැන් වලදී හට ගන්නා බලයන් ටික මට ගන්න පුළුවන්. හදන්නේ දෙන්න. ප්‍රශ්න විතර මේකේ කොටි මුද මෙන්න මේක විචල්යක්. නිකන් හිතන්න මම මේ කියන්න දඟලන්නේ මෙන්න මේක. මම දැන් මේ තව ටිකකින් අනුකලනය කරනවා. හරිද? අන්නේ අනුකලනය කරන්න මම මේ පොඩ්ඩක් දඟලන්නේ. ඒ කියන්නේ හිතන්න මෙන්න මෙහෙම එකක්. ප්‍රස්තාරයක් ගත්තොත් මම මේ තියෙන සිංහලෙන් කියන්නේ. ප්‍රස්තාරයක් ගත්තොත් ප්‍රස්තාරයක් ගත්තොත් ඔන්න y axis එක x axis එක මම y සමානයි 3 කියවොත් කොහොමද? ඔය ප්‍රස්තාරය දෙන්නේ මෙහෙම. හරි? ප්‍රස්තාරය දෙන්නේ මෙහෙමනේ. මම y සමානයි 3 කියලා කිව්වහම පස්සේ දැන් මොකද වෙන්නේ? මෙයාගේ x කොච්චර වෙනස් වුණත් y වලගේ හැම වෙලේම 3යි. x වලගේ කොච්චර වෙනස් වුණත් y වලගේ හැම වෙලේම 3යි. එතකොට ඒක මොකද්ද? එහෙනම් මෙන්න මෙයාගේ මේ ශ්‍රිතය x මත රඳා පවතින්නේ නැහැ. හරි? මේ ශ්‍රිතය x මත රඳා පවතින්නේ නැහැ. ඒකනේ ඉතින් මේ x ගාගේ කොච්චර වැඩි වුණත් අරුණත් y වලගේ හැම වෙලේම 3යි. හරි? එතකොට අන්න මේ ශ්‍රිතය x මත රඳා පවතින්නේ නැහැ. හැබැයි මේ මෙන්න මේ වස්තුව මත හට ගන්නා බලය කියන එක මේ වස්තුව මත හට ගන්නා කියන බලය කියන එක මේ ආරෝපණය මත රඳා පවතිනවා. හැබැයි ඒක නියතයක් නේ. මේ ආරෝපණය කියන එක නියතයක්. හරි හැබැයි මෙන්න මේ දුර කියන එක නියතයක් නෙමෙයි.
මේ දුර වෙනස් වෙද්දි මොකද වෙන්නේ? මෙන්න මේ හට ගන්නා බලය එහෙම නැත්නම් විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියන එක වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන හැටි තමයි මම සමීකරණයක් විදිහට දීලා තියෙන්නේ. මේක හොඳට බැලුවොත් වෙන්නේ මේකයි. මෙන්න මේක මම ලියනවා E සමාන q බෙදීම 4ක් phi epsilon නෝ වතාව එකයට ආකාරයට වර්ගය කියලා. මේ E කියන්නේ මගේ බලය. ඔන්න ඒක මගේ y axis එක කියලා ගත්තොත් මෙන්න මේ ටික ඔක්කොම නියතයක්. ඒක මම ඉන් කියලා ගත්තොත් මෙතන මට ඇඳෙන්නේ y සමාන 1ට mx වර්ගය ආකාරයේ ප්‍රස්තාරය. ඒ කියන්නේ මොකද්ද? අනන්තේ ඉඳන් මේ වස්තුව මෙතෙන්ට ගෙනීමේදී මේ අනන්තේ ඉඳන් මේ වස්තුව මම මෙතෙන්ට ගේනවනේ. අනන්තයේදී බලයක් හටගන්නේ නැහැ. චුට්ට ලං කරගෙන ඉද්දි මෙන්න මේ ප්‍රස්තාරයේ විදිහට මේ වස්තුවේ බලය වැඩි වෙනවා. මං කියන කතන්දරය තේරුණාද? බයෝ කන්වර්ටර් කෙසේකට මැස් කරන්න උන්ට තේරුණා කියනවා. ප්‍රශ්න තියෙනවද? මේ බලය තනින් තනට වෙනස් වෙනවනේ අර දුරත් එක්ක. හරිනේ? ඒ දුර වෙනස් වෙන ශ්‍රිතේ මට ඕන නම් මෙහෙම ගන්න පුළුවන්. හරි? මේ ශ්‍රිත ගන්න කතන්දරේ නම් බයෝ ගන්න කට්ටිය තේරුම් ගන්න ඉන්න හේතුව මොකෝ මේ පාඩම් වල ප්‍රස්තාර අඳින්න දෙනවා. ඒතකොට ප්‍රස්තාර අඳින්නේදී මේකට මේකයි කියලා කටපාඩම් කරන් ගිහින් ප්‍රස්තාර කටපාඩම් කරනකොට මම නම් දන්නේ නැහැ ඇත්තටම. ඉතින් ප්‍රස්තාර කටපාඩම් කරන්න බෑ. ඒතකොට මෙන්න මේ වගේ සමීකරණ ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. දැන් y සමාන 1 කියන්නේ mx වර්ගය කියන්නේ ප්‍රස්තාර දෙන්නේ මෙන්න මෙහෙම. ඔන්නෝම ප්‍රස්තාරයක් ඇති. අන්න එහෙම පොඩි අයිඩියා එකක් තියෙනවා. හරිද? හරි ඒක මම හිතේ ආවට පස්සේ කියන්නම් මේ වගේ දැන් හරි කොහොම හරි එන්නේ. ඔන්න එහෙනම් මට ගන්න පුළුවන් මෙයාගේ බලය කියන්නේ විචලනය. හරිද? මෙයාගේ බලය වෙනස් වෙනවා. දැන් හිතන්න මට මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. මට මෙන්න මෙහෙම එකක් තියෙනවා මට ගන්න පුළුවන්. ඔන්න මම මේ තේර සිංහලෙන් කියන්නේ අනුකරණය කරන්නේ ඇයි කියලා. වස්තුවක් මත මම දෙනවා නිව්ටන් දෙකක්. නිව්ටන් දෙකක් දීලා මම මෙයාව කල්ලු කරනවා මීටර දෙකක්. නිව්ටන් දෙකක් දීලා මම මෙයාව මීටර දෙකක් කල්ලු කරනවා. එතකොට මම මෙයාමස් කරන ලද කාර්යය මම ලියනවා බලය වතාවක් දුර කියලා. කරන ලද කාර්යය මම ලියන බලය වතාවක් දුර කියලා. එහෙනම් මට මෙන්න මෙයා කරන ලද කාර්යය මම ලියන්න පුළුවන් දෙක වතාවක් දෙක කියලා. ඒ කියන්නේ කරන ලද කාර්ය 4 ජූල් කියලා මට ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නේ හරිනේ? ඒක ප්‍රශ්නේ. මේකම මට ඕන නම් මෙන්න මේ කාර්ය කියන එකම ගන්න පුළුවන් මොකද්ද? මම අඳිනවා බල දුර ප්‍රස්ථාරය. බලය දුරයි ප්‍රස්ථාරගත කරනවා. බලය දුරයි ප්‍රස්ථාරගත කරාට පස්සේ කොහොමද? දුරත් එක්ක මෙයාගේ බලය හැම වෙලේම නිව්ටන් දෙකේ තියෙනවා. කොච්චර දුරක් ගෙනියනවද? මීටර දෙකක් ගෙනියනවා. හැම වෙලේම නිව්ටන් දෙකේ තියෙනවා. මෙන්න මේ ප්‍රස්ථාරය යට වෙච්ච වර්ගඵලෙන්නොත් එන්නේ මෙන්න මේ කාර්යෙම නේද? බල දුර ප්‍රස්ථාරයක යට වෙච්ච වර්ගඵලෙන් එන්නේ මේ වස්තුව මත කරන ලද කාර්යෙම නේද? ඒකේ ප්‍රශ්න තියෙනවද? නෑ. නෑ. එහෙනම් ඔන්න ඔතනින් මම තව පොඩි අඩියක් ඉස්සරහ දාන්න මොකද්ද? හදිස්සියේ මෙන්න මේක හදිස්සියේ ඔන්න බලය කියන එක මෙහෙම වුණොත් ඔන්නේ බලය විචලනයක් විදිහට වෙනස් වෙන්නේ. ඒ කියන්නේ 2x x සමානයි 2x වගේ විචලනය. ඒ කියන්නේ මොකද්ද? මේ දුරත් එක්ක දැන් මේ x සමානයි බිඳුව මෙතන තියෙන්නේ. මෙතන තියෙන x සමානයි 2. මෙයා x සමානයි බිඳුවේදී හට ගන්න බලය බිඳුවයි. x සමානයි 1 දී නිව්ටන් 2යි. x සමානයි 2 දී නිව්ටන් 4යි. අනිවාර්යයෙන්ම යන්න බලය වැඩි වෙනවා. එතකොට මම මෙයා කරනද කාර්යයක් කොහොමද ගන්නේ? ඔය f සමානයි 2x වගේ එකක් කියලා කියන්නේ කොහොමද? දුරත් එක්ක මෙයාගේ බලය ප්‍රස්ථාරගත කරන්නේ මේවයි. ඔන්න දුර තියෙන y සමානයි මේ 2 කියන එක නියතයක්. x කියන්නේ මගේ x axis එක. එහෙනම් ඔන්න මම බල දුර ප්‍රස්ථාරය යන්දාම බල දුර ප්‍රස්ථාරය y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ඇනෙන්න ඕනේ. මෙයාගේ අනුක්‍රමණය 2යි. හරිද? ඔන්න ඔය මෙන්න මෙතන 2 වෙද්දි ඔන්න ඔතන 2 වෙද්දි මෙන්න මේ කරලා තියෙන කාර්යය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න ත්‍රිකෝණයේ වර්ගඵලය. මට ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් හරි සරලයි. මේ දෙකනේ දෙක කියන එක මෙතන දාන්න. දෙක මෙතන දාන්න. දෙක මේ x වලට දෙක දාන්න. x සමානයි 2 වෙද්දි f කීයද කියලා හොයන්න. x සමානයි 2 වෙද්දි 2 වරක් 2 4යි. එහෙනම් f වලගේ 4යි. එහෙනම් මෙන්න මේ යට වෙච්ච කොටසේ වර්ගඵලය මට ගන්න පුළුවන් 4 වරක් 2 බෙදීම 2. මෙයා කරලා තියෙන කාර්ය ජූල් 4යි. ප්‍රශ්නේ හරිනේ? මෙන්න මේ විදිහට ඕන මට බල දුර ප්‍රස්ථාරයක යට වෙච්ච වර්ගඵලයෙන් මට ගන්න පුළුවන් මොකද්ද? බල දුර ප්‍රස්ථාරයක යට වෙච්ච වර්ගඵලයෙන් මට ගන්න පුළුවන් කරන ලද කාර්යය. අන්න එහෙනම් එහෙනම් මේ යට වෙච්ච වර්ගඵලයෙන් මට තව ගන්න විදිහක් තියෙනවා. රැස් කරන කට්ටිය දන්නවා. මොකද්ද? අපි අනුකලනයෙන් කරන්නේ ඔන්න ඕක. මේ ප්‍රස්ථාරයේ සිටේමම දන්නවනම් y හරි fx හරි කියලා මොකක් හරි එකක් දන්නවනම් ඔන්න fx කියන එක අනුකලනය කරමු. බිංදුවේ ඉඳන් 2 දක්වා. මෙයාගේ සිටේ fx නම් ඔන්න ඔක බිංදුවේ ඉඳන් 2 දක්වා අනුකලනය කරොත් මට එන්නේ ඔය උත්තරේ. දැන් නිකන් හිතන්න මෙන්න මේ 2x කියන එක මම අනුකලනය කරනවා. බිංදුව ඉඳන් 2 දක්වා 2x කියන එක අනුකලනය කරනවා. හරි? එතකොට මට ගන්න පුළුවන් ආයේ ප්‍රස්ථාරය. හරිද? ඒ කියන්නේ මට බලය කියන්නේ මොකක්ද? දැන් කාර්ය කියන්නේ මොකක්ද? ඔන්න මම කරන කාර්ය ඩෙල්ටා W. කරන කාර්ය මම කියන්න පුළුවන් බලය වතාවක් ගමන් කරන දුර. හරිද? කරන කාර්ය මම කියන්න පුළුවන් බලය වතාවක් ගමන් කරන දුර.
මම දෙපැත්තම අනුකලනය කරාම මට මේ පැත්තෙන් ගන්න පුළුවන් w. මේ පැත්ත මම අනුකලනය කරන f කියන්නේ 2x වතාව dx. කොතනින්ද කොතෙන්ද දෙක සිචල්නේ බිංදුව ඉඳන් දෙක දක්වා. ඔන්න බිංදුව ඉඳන් දෙක දක්වා මම යනවා අනුකලනය කරනවා. අනුකලනය කරාම මොන මට w ගන්න පුළුවන් 2යි x වල වර්ගයේ බෙදීම 2 බිංදුව 2. හරි. ඕකනේ ඉන්නේ අනුකලනය කරාම මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට x වල වර්ගයේ මේක ආදේශ කරාම 4 වෙන බිංදුව කියලා. ඒ කියන්නේ කීයද 4යි 2. දැක්ක? කියන්නේ සරල කතාවද මේක අනුකලනය කරාම යට වෙච්ච වර්ගඵලය. ඉතින් අනුකලනයෙන් එනවා. ඉතින් කොටින් මෙකොත් කරන ලද කාර්යය. හරිනේ? ප්‍රශ්න තියෙනවද ඒකේ? ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න තියෙනවද? ඈ? හරිනේ? හරි නේද? හරි හරි. ඒක සරල කතාවක නැස්කන් ගැටි තේරුම් ගන්න මම කතාව කිව්වේ. එහෙනම් මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද? අනන්තේ ඉඳන් ඔන්න අනන්තේ ඉඳන් මම දැන් අනන්තේ ඉඳන් මෙතන මෙයා අරන් එනවා. හරිද? මම දැන් එක f කියලා දාන්නම්. නැත්නම් ඔක පැටලි. f මේ f කියන්නේ ඊටම තමයි යන්නේ. හරිද? f කියන්නේ ඊටම තමයි හේතුව මොකද? ඒ ඊට ධන ආරෝපණය මත හට ගන්න බලයෙන් ඔබ 100% ඊටම අංග සමයි. ඔබ 100% ඊටම අංග සමයි. අන්න යන්නේ ඊව තමයි. අන්න යන්නේ. දැන් එහෙනම් මෙන්න මේ f කියන එක ඔන්න f මං ගාව තියෙනවා. එහෙනම් දැන් මේ දුරත් එක කොහොමද විචලනය වෙන්නේ කියලා මම දැන් බලන්නේ. දුර මම දැන් ගත්තේ r වලින්. දුර මම ගත්තේ r වලින්. එහෙනම් dr තමයි එහෙනම් මට කරලා පාරේ ලියන්න පුළුවන්. ඩෙල්ටා w. කුඩා චූටි දුරක් ගෙනෙද්දි කරන කාර්යය. ඩෙල්ටා w මට ලියන්න පුළුවන් බලයේ වතාවක් ගෙනියන ලද දුර dr. දැන් දුර මම r වලින් ගත්තේ x වලින් නෙමෙයි. ඒ නිසා මම dr වලින් කියලා ලියනවා. හරිද? මම මේක දෙපැත්තම අනුකලනය කරනවා. දෙපැත්තම අනුකලනය කරාම මට මේ පැත්තෙන් ගන්න පුළුවන් w සමානයි අනුකල f වතාවක් dr. f වතාවක් dr කොහේ නම් කොහෙටද? අනන්තේ ඉඳන් r වලට. අනන්තේ ඉඳන් r වලට අරන් එන්න. අනන්තේ ඉඳන් r වලට අරන් එන්න. හරි? ප්‍රශ්නේ අනන්තේ ඉඳන් r වලට අරන් එන්න. දැන් ඊට පස්සේ මම ඕන ආදේශ කරන f සමාන w සමානයි අනන්තේ ඉඳන් r දක්වා f කියන්නේ මොකක්ද? 1/4 epsilon naught එක හොයාගත්තා. q බෙදීම r වල වර්ගයේ dr. r වල වර්ගයේ dr. හරි? ප්‍රශ්නේ ඊගා මට පුළුවන් මෙතන w සමානයි මේකට 4 q බෙදීම 4 pi epsilon naught කියන ඒවා නියත මට පොදුවට ගන්න පුළුවන්. එතකොට අනන්තය r 1/r වල වර්ගයේ dr තියෙනවා. හරි දැන් මට තියෙන්නේ ඒවා අනුකලනය කරන්න. 1/r වල වර්ගය අනුකලනය කරාම මොකක්ද එන්නේ? 1/r වල වර්ගය අනුකලනය කරාම ඍණ මොන බෑන් කතන්දරේ w සමානයි q බෙදීම 4 pi epsilon naught මෙතනින් එනවා ඍණ 1 බෙදීම r මෙතෙන් එනවා අනන්තේ මෙතෙන් එනවා r. හරි අනන්තේ නම් r වලට කියන ප්‍රශ්න තියෙනවා? ප්‍රශ්න තියෙනවා? ඈ නැස්කන්නේ උඹ තේරෙනවනේ මොකද්ද කරේ කියලා. මේක අනුකලනය කරලා තියෙන්නේ නෝන් ඩිපාර්ට් එක. හරි ප්‍රශ්න එන්නේ? හරිනේ? උඹලා නේදන්නේ? ආකාශ මල්ලි අවුලක් තියනවද? ඈ අපි තාම අනුකරණය කරේ නෑ නේ ඇයි? මරණ නෑ. ඔව් මාත දෙකයි එක්සෑම් එකට. හරිද බං. තවන්න මේක අනුකරණය කරා මාර කින්නේ ලැජ්ජාවේ බෑ. හරිද? මේ ආදේශ කරු මාරකේ r ආදේශ කළා එකෙන් අඩු කරන අනන්ත. හරිද කදන්දරේ? මට පුළුවන් ඕනනම් අර ඍණට ඕනනම් උඩට මාරු කරන්න. හරිද? මට පුළුවන් ඍණට අනන්තෙ උඩට දාලා ඍණ මෙන්න මේ ඍණ අයින් කරලා මට පුළුවන් ආදේශය මාරු කරන්න. අනන්ත දාන්න මෙතෙන් r දාන්න. හරිද? මම දාන්න පුළුවන්. එතකොට ඔක අනන්තය දැම්මම මේකට අනන්ත කියන්නේ බිඳුවයි. එතකොට ඒ කැපිලා ඉන්නවා. ෆයිනල් උත්තරය එනවා w සමාන 1/4 pi epsilon naught q බෙදීම r කියලා. හරිනේ අර කලින් කතන්දරේම තමයි මෙන්න මේ w අපි කතා කරේ ඒකක ධන ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යය. අන්න ඒ නිසා ඒකක ධන ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යයට අපි කියන විභවය කියලා. විභවය මට ගන්න පුළුවන් 1/4 pi epsilon naught. විභවය කියන්නේ ඒකක ධන ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යය. අන්න ඒ කාර්යය මම දැන් මෙන්න හොයාගත්තා අනුකලනය කරලා. එහෙනම් 1/4 pi epsilon naught q බෙදීම r. හරි. ඔය තමයි විභවය කියලා කියන්නේ. සරල කතාව. හරි ඉතින් මේක ධන විභවයක්ද ඍණ විභවයක්ද කියන එක කියවෙනවා. අපි අරගෙන ආරෝපණය මෙතන තියා තියෙන ආරෝපණය. හරිනේ යන්නේ. මෙතන ඍණ එකක් නම් තියා තියෙන මේ අවර ප්‍රදේශයෙන් තියෙන ඍණ විභවය. මෙතන ධන නම් තියා තියෙන අවර ප්‍රදේශයෙන් තියෙන ධන විභවය. සරල කතාව. මේ තියෙන මෙන්න මේ ඉක්වේෂන් එක හැදිච්ච හැටි. ඔයාලා මැස් කරන් හිතාගෙන ඉන්නවනම් නැත්නම් මැස් කරන්නේ වුණ අනිවාර්යෙන් මේක බලාගෙන මොනවා උඹලා තේරුම් ගන්නවා සරල මැත්ස්. ඒකෙන් මේක හඳරේ ගන්න පුළුවන්. විභවය කියන්නේ මෙන්න මේකට. හරිද? නිකන් අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ගුරුත්ව විභවය කතා කරේ. දැන් ගුරුත්ව විභවයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව g කියන්නේ මොකක්ද? gm බෙදීම r වල වර්ගය. විභවය කියන්නේ මොකක්ද? ඍණ gm බෙදීම r. අර යට r වල වර්ගයෙන් කාර්යය ටයිම් එක විතරයි උනේ.
පිනෙන්නම් කියවෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල අපි විසින්න කාර්ය කරන්නේ නැහැ. ස්කන්ධේ ලං කරපුවා නිකම්ම ශේෂ්ත්‍රය මගින් ඇදලා ගන්නවා. අපි තල්ලු කරන්න ඕනේ නැහැ. දැන් මෙතන මම බලෙන් මෙයා තල්ලු කරගෙන මෙතෙන්ට ගේන්න ඕනේ. එහෙම තල්ලු කරගෙන මම මෙතෙන්ට ගේන්න ඕනේ. එතන මං විසින් කළ යුතු කාර්ය ධනයි. ඒකයි මම මෙතන ධන ආවේ. හරියද? හැබැයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය මොකද වෙන්නේ? මම මෙහෙම තල්ලු කරලා ඉතින් බග් ගාලා ඇදලා ගන්නවා. කතාව තේරෙනවද? අන්න එහෙම බග් ගාලා ඇදලා ගන්න හින්දා මොකද වෙන්නේ? මම විසින් නෙමෙයි කාර්ය කරන්නේ. ශේෂ්ත්‍රය මගින් තමයි කාර්ය කරන්නේ. අපි හොයන්නේ කැල්කියුලේට් කරලා මං විසින් කරනවද කාර්යය? මං විසින් කරනවද කාර්යය වෙනයි. ශේෂ්ත්‍රය මගින් තමයි කාර්ය කරලා තියෙන්නේ. අන්න ඒකයි තමයි වෙනස් කාර්යය. ඒ ආරෙන්දි මෙතන R වර්ගයෙන් කාර්යයක් අයින් වුණා. විද්‍යුත් ශේෂ්ත්‍රවලත් එච්චර නෑ. විද්‍යුත් ශේෂ්ත්‍ර తీරතර කියලා 4 පයි එප්සයිලන් නෝට් q බෙදීම r වල වර්ගය විභවය කියන්නේ මොකක්ද? 1/4 පයි එප්සයිලන් නෝට් q බෙදීම r. එච්චර. හරි? q බෙදීම r එච්චර. R වර්ගයෙන් කාර්යයක් අයින් වුණා. සරල කතාවක්. හරි? විභවය කියන්නේ මෙන්න මේකට. හැබැයි හොඳට ඔළුවේ තියාගන්න. යම් කිසි ලක්ෂයක විභවය කියන්නේ මොකද්ද? මෙන්න මෙතන විභවය මෙච්චරයි. දැන් මෙන්න මෙතනින් මට කියවෙන්නේ මේ x ලක්ෂයේ විභවය. මේ x කියන ලක්ෂයේ විභවය මෙන්න මේකයි. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මෙතන q ට යම් කිසි අගයක් තියෙනවා. r ට යම් කිසි අගයක් තියෙනවා. ඒ කියන්නේ තරප්පයි එප්සලන් වලට යම් කිසි අගයක් තියෙනවා. දැන් මොහොම මෙතන යම් කිසි උත්තරයක් එනවා. විභවය වෝල්ට් 1යි, වෝල්ට් 2යි, වෝල්ට් 3යි වගේ අගයක් එනවා. හරිද? ඒකෙන් කියවෙන්නේ මොකද්ද? දැන් බැටරි දෙකක් හරහා විභවාන්තරය වෝල්ට් 1.5යි කියලා කියනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? විභවය කියලා කියන්නේ අනන්ත ඉඳන් ඒක ධනාරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යය. මම විභව අන්තරයට යන්නේ නැතුව ඉන්නම් ඕන. මොකද ඊගාට මම කතන්දරට එන හින්දා අන්න මම කියලින්නම්කෝ. අනන්තයේ ඉඳන් මෙන්න මෙතෙන් දෙකක ධනාරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යය තමයි මෙන්න මේ ලක්ෂයේ විභවය V1 කියලා කියන්නේ. අනේ අනේ අනන්ත ඉඳන් ඒක ධනාරෝපණයක් මෙන්න මෙතෙන් ගෙනීමේදී කළ යුතු කාර්යය තමයි ඒ ලක්ෂයේ විභවය V2 කියලා කියන්නේ. මේ ලක්ෂ දෙක හරහා විභවාන්තරය කියලා කියන්නේ මේ ලක්ෂ දෙක හරහා විභවාන්තරය කියලා කියන්නේ මේ එක ලක්ෂයක ඉඳන් අනිත් ලක්ෂයට ඒක ධනාරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්යය. ඒ කියන්නේ බැටරි එක අග්‍ර දෙක හරහා විභවාන්තරයේ වෝල්ට් 1.5 කියලා ගහලා තියෙනවනේ පෙන්ටොස් බැටරි වල. ඒකේ ගහලා තියෙන එකේ තේරුම මොකද්ද? එහෙනම් එයා ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රය දක්වා ඒකක ආරෝපණයක්. ඒ කියන්නේ කූලොම් එකක් යෑමේදී කළ යුතු කාර්ය කීයද? ජූල් 1.5යි. කතන්දේ දෙන්න. ප්‍රශ්න තියන්න. අන්නේ ඒ යෑමේදී ජූල් 1.5ක් වැය වෙනවනේ. ඒ වැය වෙන ශක්තිය තමයි මොකද්ද? අපිට ওই විද්‍යුතය, තාපය, ආලෝකය අනම්මනම් විදිහට අවුට් වෙනවා. කතන්දේ දෙන්න. ප්‍රශ්න තියනවද? ප්‍රශ්න තියන්න. නෑනේ. ප්‍රශ්න නෑ තියනවද? නෑ. අපමණ තමයි. ඕක තමයි විභවය කියලා කියන්නේ. එහෙනම් විභවය කියලා කියන්නේ මෙන්න මෙහෙම. විභවය කියන්නේ මෙන්න මෙහෙම. අනන්තයේ සිට ශේෂ්ත්‍රයක පිහිටි යම් ලක්ෂයකට අනන්තයේ සිට ශේෂ්ත්‍රයක පිහිටි යම් ලක්ෂයකට අනන්තයේ සිට ශේෂ්ත්‍රයක පිහිටි යම් ලක්ෂයකට ශේෂ්ත්‍රයක පිහිටි යම් ලක්ෂයකට ඒකක ධනාරෝපණයක් ගෙනීමේදී ඒකක ධනාරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්ය එම ලක්ෂයේ විභව ශක්තිය ලෙස හැඳින්වේ. එම ලක්ෂයේ විභව ශක්තිය ලෙස හැඳින්වේ. එම ලක්ෂයේ විභව ශක්තිය ලෙස හැඳින්වේ. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නේ නේ? ප්‍රශ්නේ. මේ කියන්නේ මෙන්න මෙතන දැන් මේ ධන කිව් කියලා ආරෝපණයක් තියලා දෙනවා. මේකෙන් ෆික්ස් ආරෝපණය. ඒ ආරෝපණය නම් ආග්‍රික පිටි මෙන්න මේ වගේ x වගේ ලක්ෂයකට මම ආන්ති දන් ආරෝපණයක් අරන් එනවා. එතකොට කළ යුතු කාර්යයක් තියෙනවනේ W. අන්න ඒ කරන කාර්යය තමයි මම මේ අනුකරණය කරලා හෙව්වේ. ඒකේ වැලියුම මේ කාර්යය. හරියන්නේ? ඒ කියන්නේ මොකද්ද? ඒකක ධන ආරෝපණයනේ මම අරන් ආවේ. ඒකක ධන ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්ය මෙන්න මේක. ඒකට අපි කියනවා මොකද්ද? විභවය කියන්නේ. මේක තමයි මෙන්න මේ ලක්ෂයේ විභව. සරල කතාව ඒක. ප්‍රශ්න තියෙනවද නැන්නේ? මේ ටික ලියාගන්න මේව නම් අත්‍යවශ්‍ය නැහැ. තේරුම් ගැනීම සඳහා මම මේ කතාව කිව්වේ. ඉතින් ඔකට කවදාවත් මේ chat GPT දාලා හරි ඕන්න හොයාගන්න පුළුවන්. ඕන්න හරි. උගෙනම් හැබැයි මේ වගේ අනුකල්ලා හරි. ඔය සමහර ඔය ඒලර් ප්‍රශ්න වල තියෙන අනුකල්ල ප්‍රශ්න එහෙම දාන්න එපා chat GPT ට උගේ වැරදි. DeepSeek හොඳයි. chat වැරදි ඒවා දෙන්නේ. සද්දා ලියාගන්න එක. පිළිලක් ගන්න එපා.
ලියන් ඉවරලා ටක් ගාලා හරි කියන්න. මේ ඇත්තටම වැඩි වෙලා ගන්න බබ්ලු අතර ඉක්මනින් කරන්න. හරි? නේද? ළමයි හරි? අද වැඩි නම් උඹලා වෙලාව ගන්නවා. ඇති? හරිනේ? හරි. මෙච්චර ලා මොනවද කරන්නේ යන්නේ? හරි නේද? හරි හරි. අනික් කටේ තරි විතර හරියද? අපි දැන් යමු. මෙන්න මේ කතන්දරේට මොකද්ද විභවාන්තරය කියලා කියන්නේ? මට දැන් මෙහෙම හිතන්න. ඔකට මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් ඔකට පොඩි ගමනක් යන්න තියෙනවා. ගමනක් යන්න තියෙනවා නම් හිතන්න ඔකට දැන් ඉන්නේ මෙන්න මේ A කියන තැන. ඔකට මේ B කියන තැනට යන්න ඕනේ. හරිද? ඔකට දැන් බලනවා ඔකට ෆියුල් ඇද්ද මෙතන ඉඳන් මෙතන යන්න කියලා. එතකොට ඔකට කරන්නේ මොකද්ද? ඔය කට්ටිය ඉන්න තැනට සාපේක්ෂව මෙයා කියන්නේ කොච්චරක් දුරින්ද කියලා බලනවා. මම ඉන්න තැනට සාපේක්ෂව මම යන්නේ A වලින් නම් B වලට. මම යන්නේ A වලින් නම් B වලට. මම යන්නේ A වලින් නම් B වලට. A වලින් නම් B වලට යද්දී මම බලනවා මේ A ට සාපේක්ෂව B ඉන්නේ කොච්චරක් දුරින්ද කියලා. A ට සාපේක්ෂව B ඉන්නේ කොච්චරක් දුරින්ද කියලා. අපි ඔක ලියන්නේ කොහොමද? මෙන්න මේ දෙන්න අතර තියෙන ඔන්න විස්ථාපනයේ ඔන්න x කියන එක මම ලියන්න පුළුවන්. මොකද්ද? s A ට සාපේක්ෂව B කියලා. ඔන්නෝම අංකණය කරන්නේ. පිළිගන්නවනේ? මේ දන්නවනේ? x A ට සාපේක්ෂව B ට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ අන්න ඒ විදිහට. s A ට සාපේක්ෂව B. අපි ඒක ලියන්නේ එහෙම. ප්‍රශ්න තියෙනවද? උතර මට ගන්න පුළුවන් A ට සාපේක්ෂව B කොච්චරක් දුරින්ද ඉන්නේ කියලා අයිඩියා එකක්. ප්‍රශ්න තියෙනවද? නැහැ මේ අංකනේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අංකනේ මම තව ටිකක් භාවිත කරන එකයි මම මේ දන්න උදාහරණයක් ගත්තේ. ප්‍රශ්න තියෙනවද මේකේ? මැස් කරන කට්ටිය මෙහෙමත් ඕක ලියනවා. ඒක තමයි හරිම විදිය. හරිම විදිය ඕක. A ට සාපේක්ෂව B. හරි? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ. ආකාශ ප්‍රශ්න තියෙනවද? නෑ අයියේ. ඈ මම ඕන පොඩ්ඩක් මේක තව පොඩ්ඩක් මම ඕන තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා මම මෙතන මෙකනයක් කියලා යන්නම්. නිකමට තමයි මම මෙතන තමයි විස්ථාපනයමයි ලක්ෂ්‍යය තියෙන්නේ. මෙතන දුර මම ගන්නවා x1 කියලා. මෙන්න මෙතනම දුර මම ගන්නවා x2 කියලා. හරි? මට දැන් ඕනේ මෙන්න මේ දෙන්න අතර තියෙන ඔන්න ඩෙල්ටා s කියන එක. ඔය ඩෙල්ටා s කියන්නේ මොකද? a ට සාපේක්ෂව b කොච්චරක් ඉස්සරහින් ඉන්නේ කියලා මට ගන්න ඕනේ. a ට සාපේක්ෂව b. මට ලියන්න පුළුවන්. දැන් මේක නම් x සමානයි බිඳුව ලක්ෂ්‍යය. මට ලියන්න පුළුවන් s a මම මෙතන කියනවා රෙෆරන්ස් පොයින්ට් එක කියලා. මම මෙතන r කියලා දානවා රෙෆරන්ස් පොයින්ට් එක. s a ඉන්න රෙෆරන්ස් පොයින්ට් එකට සාපේක්ෂව x1 දුරක් ඉස්සරහින්. s b ඉන්නවා රෙෆරන්ස් පොයින්ට් එකට සාපේක්ෂව x2 දුරක් ඉස්සරහින්. හරිද? මට දැන් ඕනේ මොකද්ද? a ට සාපේක්ෂව b. මේ ඩෙල්ටා s කියන්නේ ඒක. මේ ඩෙල්ටා s කියලා කියන්නේ s a ට සාපේක්ෂව b. s a ට සාපේක්ෂව b. s a ට සාපේක්ෂව b තමයි මේ ඩෙල්ටා s කියලා කියන්නේ. ඒක මට ගන්න පුළුවන් මොකෙන්ද? ඒක මට ගන්න පුළුවන් මෙන්න මේක දෙවයි. මෙතන තියෙන ba දෛශිකය.
BA කියන දෛසිකය මට හදාගන්න පුළුවන් කොහොමද? දෛසිකාකාර නියමය. BR දෛසිකයට මම එකතු කරනවා RB දෛසිකයට. නේ RA දෛසිකයට. BR දෛසිකයට RA දෛසිකය එකතු කරා මේ දෙක එකතු කරලා BA දෛසිකය හැදෙනවා. ප්‍රශ්න තියෙනවද? නෑ. ඒ කියන්නේ මෙහෙම BA කියන දෛසිකයක් තියෙනවා. මම මෙහෙම BR ගිහලා RA යනවා. හරි? එතකොට මේ දෙකේ එකතුවයි මේක එකතුවයි දෙකම සේම. දෙකෙන් හැදලා තියෙන එකම දෛසිකය. කතන්දර දෙන්නවා. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑනේ. මම මේ උඹලට අර දැන් එක්සෑම් ළඟ හින්දා මම අර දෛසික ආකාරයේ මේ යාන්ත්‍ර විද්‍යාව සාපේක්ෂ ප්‍රවේගය අර ඒවා පොඩ්ඩක් මේ මතක් කරගෙන යන්නේ ඒවයි මේවයි ඔක්කොම එකයි. ප්‍රශ්න තියෙනවද මේ දෛසික ආකාරයේ මේවා ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ අයියේ. නෑ. අගනණන්ගේ ඩවුට් එකක් තියෙනවද? නෑ අයියේ. මේ මොකද ගැටි මේ මීට කලින් ඔය සාපේක්ෂ ප්‍රවේග කතා ඉගෙන ගන්න නැත්නම් රිවිෂන් එකේ ළමයි ටික මට මැසේජ් එකක් දාන්න මම ඕන ඔය ගැටි ටික පිළියමක් දාන්න. හරි කොහොම හරි ඉන්නේ. BA දෛසිකයට BR දෛසිකය RA දෛසිකය එකතු කරාම මට BA කියන දෛසිකය හදාගන්න පුළුවන්. ඉතින් ඒ වැඩි මම මෙතන කරන්නේ නැහැ. BR දෛසිකය මම ගාව ඕල්රෙඩි තියෙනවා. මේකෙන් BR. හැබැයි RA නෑ. මං ගාව තියෙන AR. ඒකට මම මොකද කරන්නේ? මම ඒකට කරන්නේ මෙන්න මේ S BR ට මම එකතු කරනවා S RA SR එකතු කරනවා. මම ඒකට ඔකට යන දන්නම දේ එනවා මේක උත්තරයක් විදියට. මොකද්ද? මේ බලන්න SBR ට R එකතු කරාම මේ R ට R දෙක එකට එකතු වෙලා BR BA කියන දෛසිකය හැදෙනවා. මේ දෙක එකතු කරාම මේක හැදෙනවනේ. SBR කියන්නේ කවුද? SBR කියන්නේ X2. දන්නේ? RA කියන්නේ කවුද? මං ගාව තියෙන්නේ AR. AR X1 නම් RA කියන්නේ ඍණ X1. ඍණ X1. ඒ කියන්නේ මට ගන්න පුළුවන් X2 ඍණ X1. හරි මේ X2 ගෙන් X1 අඩු කරාම එන්නේ ඩෙල්ටා X1. හරි ඔය ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න තියෙනවද? නෑ. ඔක තමයි අපි සාපේක්ෂ ප්‍රවේගයේ සාපේක්ෂ තරණයේ සාපේක්ෂ විස්ථාපනයේ ඔය හැමදේම අපි සාපේක්ෂ කතා කරද්දී මේ අපි දන්නම දෙයක් තමයි කරන්නේ. ප්‍රශ්නේ මේ විදිහට ප්‍රවේග කතා වුණත් කරන්න පුළුවන්. හැමදේම එන්නේ එකම සිද්ධාන්තේ නේ විදිහ. ප්‍රශ්න තියෙනවද මේකේ? නෑ ප්‍රශ්න අයියේ. ඈ ආකාශ අවුල නැහැ. හරි. විමන් නෑ. මල්ලි අවුලක් තියනවද? මල්ලි ඉන්නවද? නෑ. නෑ හරි අවුලක් තියෙනවා මම නෑ. කියන්න. හරි එළ. හරි. මම කියනවා දැන් ඔන්ලයින් ඔය නොලෙජ් එක ඔකට ඔළුවේ තියනවා කියලා මම හිතනවා. හරි. මම වැඩි කියලා දුන්නේ නැහැ කතාව කට්ටියට. ඔළුවේ තියෙන්න ඕන දෙයක්. ඔබ බඩ මතක් කිරීමක් කළේ. හේතුව මොකක්ද? හේතුව දැන් ඉතින් මෙන්න මෙතන තියෙනවා ධන කිව් කියලා ආරෝපණයක්. ධන කිව් කියලා දඩ ආරෝපණයක් තියෙනවා. එයාගේ නම් කොහොම R වන්දුරකින් තියෙනවා P කියලා ලක්ෂයක්. එයාගේ නම් කොහොම R 2 දුරකින් තියෙනවා මම ඒකට යනවා M කියලා ලක්ෂයක්. M කියලා ලක්ෂයක් තියෙනවා. හරිද? R 2 දුරකින් M කියලා ලක්ෂයක් තියෙනවා. R 1 දුරකින් P කියලා ලක්ෂයක් තියෙනවා. R 2 දුරකින් M කියලා ලක්ෂයක් තියෙනවා. දැන් මම අනන්තේ ඉඳන් මෙතෙන්ට ඒක ධන ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කරුණු දැන් ඒකක ධන ආරෝපණයක් තියෙන අනන්තේ. අනන්තේ ඉඳන් ඒකක ධන ආරෝපණයක් මම කියනවා මෙන්න මෙතෙන්ට. මේ P කියන ලක්ෂයට මම කියනවා. අනන්තේ ඉඳන් ඒකක ධන ආරෝපණයක් P ලක්ෂයට ගෙනීමේදී කළ යුතු කාර්යයට මම කියනවා VP කියලා. අනන්තේ ඉඳන් ඒක ධන ආරෝපණයක් මම අරන් යනවා M ලක්ෂයට මම ඒක එතකොට කරලා කළ යුතු කාර්යයට මම කියනවා VM කියලා. හරි මේ දැන් චුට්ට කලින් මම ඉගෙන ගත්ත දේවල්. හරිද? එහෙනම් මට ගන්න පුළුවන් ওই VP කියන එක VP සමාන වෙනවා. ඒ කියන්නේ 4යි xi දන්නෝ. ඒ කියන්නේ 4යි xi දන්නෝ Q over R1 ට. VM කියන එක මට සමාන වෙනවා. ඒ කියන්නේ 4යි xi දන්නෝ Q බෙදීම R2 ට. ප්‍රශ්න තියෙනවද? මේ දෙක ප්‍රශ්න තියෙනවා මම මේ ලිව්වටිගේ ප්‍රශ්න තියෙනවා. ලිව්වටිගේ ප්‍රශ්න තියෙනවා. නෑ අයියේ. නෑ අයි. දැන් එල. දැන් අනන්ත ඉඳන් මෙතන ඒක ධන ආරෝපණය ගෙනීමද කියලා යුතු කාර්ය මේක. අනන්ත ඉඳන් ඒක ධන ආරෝපණය මෙතන ගෙනීමද කියලා යුතු කාර්ය මේක. මම දැන් බලනවා මේ P වලින් නම් P වලින් නම් ෂේප් එකේ n දක්වා ඒකක ධන ආරෝපණය ගෙනියන්න. මෙතන ඉඳන් මෙතෙන්ට ඒක ධන ආරෝපණය මෙහෙම චලිත කරන්න. මම කොච්චරක කාර්යයක් කරන්න ඕනද? ඔන්න ගාම මාර්ගයේ දිගේ ඒකට ධන ආරෝපණයක් ගෙනියන්න මම විසින් කළ යුතු කාර්ය මම කියනවා ඩෙල්ටා V කියලා. හරි. ඔන්න ඩෙල්ටා V කියන එක මට ගන්න පුළුවන්. ඔන්න ඩෙල්ටා V කියන එක මට ගන්න පුළුවන් ඩෙල්ටා V සමානයි මොකද්ද? මම P වලින් නම් M වලට ගෙනියන්නේ. දැන් ඉස්සෙල්ලා මම A වලින් නම් B වලට ගියා. එතකොට මම බැලුවා මොකද්ද? මම ඉන්න තැනට සාපේක්ෂව අතන කොච්චරක් දුරින්ද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ මම බලන්නේ P වලින් නම් M වලට යන්නේ. මම බලනවා මම ඉන්න තැනට සාපේක්ෂව M තියෙන්නේ කොච්චරක විභවයකින්ද කියලා. එහෙනම් මොකද්ද? P ට සාපේක්ෂව M වල විභවය. V
P ට සාපේක්ෂව m වල විභවය තමයි මම බලන්නේ. කතන්දර දෙන්න. හරිනේ ඔය ඩෙල්ටා v කියලා කියන්නේ P ට සාපේක්ෂව m වල විභවය. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නේ නෑ අයියේ. ඉතින් මේක මට ගන්න පුළුවන් කොහොමද? නෑ Vm රිට Vp කියලා. Vm රිට Vp කියලා. Vm රිට P. ඩෙල්ටා v කියලා කියන්නේ යම් ලක්ෂයකට සාපේක්ෂව යම් ලක්ෂයක විභවය. එතකොට ඔය කට්ටිය සමහර තැන්වල උත්තර වල ධන ඍණ දෙකම තියෙනවා. ඒ නිසා හරියට බලන්න ඕනේ කොතනට සාපේක්ෂව කොතනද මම ගන්නෙ කියලා. එතකොට මම බලන්න ඕනේ මේ ධන ආරෝපණය කොතනින්ද කොතනද චලනය වෙන්නේ කියලා. ධන ආරෝපණය මෙතනින්ද මෙතනට චලනය වෙන්නේ. හරිද? එතකොට මම බලන්නේ මේ ලක්ෂයට සාපේක්ෂව මේ ලක්ෂයේ විභවය කොච්චරකින් වැඩිද කියලා. අන්න ඒක තමයි මොකද්ද? මගේ ඩෙල්ටා v කියලා කියන්නේ. එහෙනම් මට ඩෙල්ටා v ගන්න පුළුවන් මෙන්න මේක. හරිද? මම මේ කතන්දරේ අර vm ඍණ vp එන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. හරිද? ඒක නිකන් සරල කතාවක්. ඒ කියන්නේ හිතන්නකෝ මට මෙන්න මේ vp කියන එකම ওই vp කියන එකම 100%ක් මම ලියන්න පුළුවන් රෙෆරන්ස් පොයින්ට් එකක් කොහේ හිතනද තුනන් බිඳුව කියන ලක්ෂය අනන්තයේ බිඳුව කියන එක. එතකොට අනන්තයට සාපේක්ෂව මෙන්න මේ vp කියන එක මම ලියන්න පුළුවන් v p අනන්තයට සාපේක්ෂව. මේ vp කියන්නේ අනන්තයට සාපේක්ෂව p වල විභවය. එතකොට vm කියන්නේ මොකද්ද? vm කියලා කියන්නේ v m වල විභවය අනන්තයට සාපේක්ෂව. හරිද නේද? එතකොට මට දැන් ඕනේ මොකද්ද? මට දැන් මෙතන ඕනේ v p වලට සාපේක්ෂව m වල විභවය. p වලට සාපේක්ෂව m වල විභවය මට ගන්න පුළුවන් v m වල විභවය අනන්තයට සාපේක්ෂව ධන v අනන්තයට සාපේක්ෂව p වල විභවය අනිත් පැත්ත. නෑ p වලට සාපේක්ෂව අනන්තයට විභවය අනිත් පැත්තට. එතකොට මේ දෙක එකතු වෙලා mp කියන එක හැදෙන්නේ. අන්න ඒකයි v m වලට සාපේක්ෂව v මොන අනන්තයට සාපේක්ෂව m වල විභවය කියන්නේ vm ඍණ නෙවෙයි ධන p වලට සාපේක්ෂව අනන්තයේ විභවය. මං ගාව තියෙන අනන්තයට සාපේක්ෂව p වල විභවය. එහෙනම් ඒක පැත්ත මාරු කරලා මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඍණ vp. අන්න එතනින් තමයි එන්නේ මොකද්ද? ඔය vm ඍණ vp කියන කතන්දර. හරි? අර මේවා ඉතින් මෙහෙම මත තියාගන්න පුළුවන් සිද්ධාන්තෙදි ඒක ලේසි පැටලෙන්නේ නැහැ කවදාවත්. අර ඕන නැති මේ කටපාඩම් කරලා මත තියාගන්න පුළුවන්. කැමති ඔප්ෂන් එක. මේක තමයි ශ්‍රීරාම සිද්ධාන්ත දෛශිකාකාර නියමයේ කියලා බුගන්වන්නේ යාන්ත්‍ර විද්‍යාවේ. ඒක භාවිතා වෙන්නේ මෙන්න මේ වගේ තැන්වලට. හරි නේද? සරල කතාවක්. එහෙනම් ඔන්න විභව අන්තරය කියලා මාතෘකාව කියන්නේ. විභව අන්තරය කියලා. අතන උඩ පේන්නේ නැහැ නේ. විභව අන්තරය කියලා මාතෘකාව ලියලා මේක අඳගන්න. මෙන්න මේ Q කියන එක ෆික්ස් ආරෝපණය. මේක තමයි ෆික්ස් එක. හරිද? මේක ෆික්ස් ආරෝපණය. හරිද? එතන ඉඳන් R1 දුරකින් පිට P ලක්ෂයක් තියෙනවා. එතන ඉඳන් R2 දුරකින් පිට M ලක්ෂයක් තියෙනවා. හරි? අනන්තේ නම් ඒක ධන ආරෝපණය මෙතන ගෙනියන්නද කියලා උකාරට VP කියනවා. අනන්තේ ඒක ධන ආරෝපණය මෙතන ගෙනියන්නද කියලා උකාරට VN කියනවා. මට ඒක දෙක මෙන්න මෙහෙම කැල්කියුලේට් කරලා හොයාගන්න පුළුවන්. එතකොට මට ඒකක ධන ආරෝපණයක් P වලින් නම් M වලට ගෙනියන්න ඕන. ඒකක ධන ආරෝපණයක් P වලින් නම් M වලට ගෙනියන්න ඕන නම් එතකොට කළ යුතු කාර්යය මට ගන්න පුළුවන් මේ දෙක හරහා විභවාන්තරය. ඒ කියන්නේ විභවාන්තරය කියලා කියන්නේ මොකද්ද? යම් ලක්ෂ දෙකක් කරා ඒකක ධන ආරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්යය. සමහරපා. මෙන්න ඒක තමයි මට මෙහෙම ගන්න පුළුවන්. හරි? ප්‍රශ්නේ ලියන්න මෙන්න මෙහෙම. විභවාන්තරය යනු විභව අන්තරය යනු ඒකක ධන ආරෝපණය විභව අන්තරය යනු ඒකක ධන ආරෝපණය ශේෂ්ත්‍රයක් තුල පිහිටි යම් ලක්ෂ දෙකක් හරහා මේක ශේෂ්ත්‍රයක් තුල පිහිටි යම් ලක්ෂ දෙකක් හරහා ගෙන යාමේදී ශේෂ්ත්‍රයක් තුල පිහිටි යම් ලක්ෂ දෙකක් හරහා ගෙන යාමේදී කළ යුතු කාර්යයි. හරි? එල සබ්බා රූප සරණන්ද ගත්තා. මේ කතන්දර ටික ලියාගත්තා. මෙතන අර ඔකට වැඩි දුර අධ්‍යයනය සඳහා මම මෙන්න මේ කතන්දර ලියුවේ කොහොමද අර කාලේ කියන්නේ ගංගා. දැන් මේ එක්සෑම් එක කියලා පස්සේ අමතකයි. VP ඍණ VM ද VM ඍණ VP ද කියලා. මොකද MCQ වල උත්තර දෙකම තියෙනවා. එකම වැලියු එකට ධන ඍණ තියෙන උත්තර දෙකම තියෙනවා. ඒක හරියට ගන්න. හරි. අයියේ ඔය කියන්නේ අයියේ මේ චුම්බකත් කරනවද? තුම්බකත් මෙහෙමම කරනවා. මේ අහන්න මේ මම ඔක ලියන ගමන් අහගන්න මම කියන්න කතාව. කතාව මෙහෙම. කතාව කියන්නේ ජූනි 12න් පස්සේ මම දැන් මේ නිකන් ඔය කට්ටියත් එක්ක කතා කරලා බැලුවා. අර මම කුරුණෑගල කට්ටියත් එක්ක කතා කරා. එහෙම කුරුණෑගල ළමයිනෝ ඔය කට්ටිය මෙතන 8 දෙනයි. ඔය සෙට් එකම එකතු කරලා මෙහෙම ඒක මෙහෙම ඒකට අනිවාර්යෙන් වෙන්න ඕනි කියලා දෙයක් නැහැ. මම ඔය කට්ටිය සොලිඩ් ප්ලෑන් එක දාන්නම්. හේතුව මොකද මට එක්සෑම් තියෙනවා 12 වෙනිදා වෙනකම්. මේ 12න් පස්සේ එක දිගට
එක දිගට මම ඔකට කරන්න ඕන වැඩ ටික දානවා. කරන්න ඕන වැඩ ටික මේ සතියේ මම දානවා. මේ සතිය කියන්නේ මේ බදාදා වෙද්දි මට දාන්න පුළුවන්. මේ බදාදා වෙද්දි කරන්න ඕන ප්‍රශ්න ටික මම දාගෙන මේ සති දෙක ඇතුළත ඒ ටික කරලා තියාගන්න. මම ඔක්කොම පාඩම් කියන්නේ මේන් පාඩම් 7ක. මොකක්ද මේ පාඩම් 7 කියලා මම පස්සේ කියන්නේ දැන් මෙතන වෙලාව නැති හින්දා මම ගෲප් එකක් වගේ සෙට් එක මේකට ගම මම ගෲප් එක හදන ඒ ගෲප් එකේ මම දාන්න ඕන ඔය විස්තරේ. ඒක ක්ලාස් එකක් නෙවෙයි. කැමති කට්ටිය එන්න මම හැමෝටම බය කරන්න මම කොටස් අරගෙන හැම පාඩම් මේ විදිහට ස්පීඩ් රිවිෂන් එකක් වගේ කරලා ගණන් ටික සාකච්ඡා කරන එක කරන්නේ. එතකොට ගණන් හදන්න දැන් ඊටම අද දැන් චුම්බක ශ්‍රේෂ්ඨ කරා කියලා. මේ දැන් මට 12 වෙනිදා එක්සෑම් නේ. ඊට පස්සේ මට හරියටම තියෙන මාස දෙකයි. හරිද? මාස දෙකයි හරියටම තියෙන ටයිම් එක. හරියටම මාස දෙකක් තියෙන. ඒකට අසත් දෙකයි කරා මාස එකමාරක් විතර තමයි මට තියෙන්නේ. ඒතකොට මේ මාස එකමාරෙන් කරන්න අමාරු නිසා මම කරන්නේ සතියට දවස් 4ක් විතර මම ඔය ස්පීඩ් රිවිෂන් එක වගේ අයිටම් එක කරනවා. අන්න යන්නේ ඒතකොට ඔය කට්ටියට අද කරලා හෙට ගණන් හදන ටයිම් එකක් නැහැ නේ. අන්න ඒ නිසා තමයි මම ගණන් ටික කලින් දාන්නේ. ඒතකොට ඔය කට්ටිය දැන් තියෙන නොලෙජ් එක දැන් පාඩම් ටික කව වෙලා තියෙනනේ ඕල්රෙඩි. කව වෙලා තියෙනකන් තියරි නෝට් බල බල කරන්න පුළුවන් ටික කරලා තියන්න. මොකද මම කරන්න පටන් ගත්තට පස්සේ එක දිගට ළඟ දාලා කරනවා. ඒ කියන්නේ ඔය කට්ටිය නෝමල් ඔය තියරි පන්ති ටික ඔය පේපර් ක්ලාස් ඒ ටික ඔක්කොම යනවා. ඔය මම කරන ක්ලාස් ටික එහෙම කරන ගමන් ඇඩිෂනල් එකක් විදිහට මම මේ පාඩම් ඔක්කොම ආයි රිවයිස් කරන වැඩක් කරනවා මුලින් ඉඳන්. තෝරගත්ත පාඩම් ටික. ඒ කියන්නේ අර පේපරේට 84ක් ගන්න පුළුවන් ඔක්කොම පාඩම් ටික කරන්න නැතුව. ඒ 84 ටාගට් කරලා තමයි මම කරන්නේ. ඒතර ඕල්රෙඩි 4 එකක් තියෙනනේ පේපරේ. අන්න එහෙම. අන්න යන්නේ. හරිනේ. මම ඒක මීට වඩා පැහැදිලිව කියන්නම් අර මට මේ අර දවසුයි වෙලාවලුයි එක හරියටම කියන්න බෑ. මොකද මේ කියන්න බෑ කියන්නේ මට කියන්න පුළුවන් මට ඒක හදාගන්නකොට වෙලාවක් තිබුණේ නැහැ. කරන්න ඕන වැඩ ටිකයි ප්‍රශ්න ටිකයි විතරයි මම ස්ලොට් කරගත්තේ. ඒක මම තාම ටයිම් ස්ලොට් එකකට දාගත්තේ නැහැ. මට ඒක දාගන්න කියන්නේ මට ඊට පස්සේ වැඩ සෙට් වෙන්නේ නැහැ. මොකද මට මාස දෙකක් නිවාඩුනේ ඊට පස්සේ. මේ මාස දෙකේ මම සම්පූර්ණ මේ කට්ටියක ඔය ක්ලාසස් දාලා කරලා දෙන්නම්. ක්වික් රිවිෂන් එකක් විදිහට චුම්බක ශ්‍රේෂ්ඨත් වෙනවා එතකොට. මේකට පස්සේ චුම්බක ශ්‍රේෂ්ඨ වෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වෙනවා. ධාරා විද්‍යුතය තායි පොඩ්ඩක් මතක් කරනවා. ඉලෙක්ට්‍රොනික්ස් කරන්න ඕන හින්දා ඊට පස්සේ පදාර්ථයේ ගුණ මතක් කරනවා. පදාර්ථයේ විකිරණ කරනවා. ඔය විදිහට يعني ඕල්රෙඩි කතන්දර ටික කරනවා. ආකාශ මාර්ගික නම් අර මැස් කතන්දර ටිකක් වෙනවා. අන්න යන්නේ. අනේ හරි අයියේ යන්නට. මේ ඊගාව කතාව මේ ඕකත් කරන ගමන් මම ඕන පෙන්නන්න එකක්. ඔය කට්ටිය මේ ඒ කියන්නේ මෙන්න මෙහෙම මට දැන් ඒක හරියට මෙහෙම කරන්නකො. ඒ කියන්නේ ඔය කට්ටිය මට ඒක හරියටම ගයිඩ් කරන්න. ඒ කියන්නේ මට ගයිඩ් කරන්න ඕනේ. මට ගයිඩ් කරන්න වෙලාවක් නැතුව තියෙන්නේ. ඔය කට්ටිය පුළුවන් නම් මෙන්න මේ දේ කරන්න. ඔය කට්ටියට තියෙන පාඩම් ටික ඉස්සෙල්ලා ඔය කට්ටිය පහළ ලියා ගන්න. පහළ ලියාගෙන ඔය කට්ටිය තෝරගන්න. ඔය කට්ටියට 100ට 100ක් හරි 175කට වඩා වැඩි පාඩම් ටික මොනවද කියලා. ඒ කියන්නේ හැම සබ්ජෙක්ට් තුනකම 175කට වඩා වැඩි පාඩම් ටික මොනවද කියලා නෝට් ඩවුන් කරගෙන 130 20 වගේ යන රේන්ජ් වල ඒවා තියෙනවනේ. අන්න ඒවට මේ ටිකේ වැඩි මහන්සියක් වෙන්න. මොකද එක්සෑම් එක අන්තිම මොහොතේ ඒවට මහන්සි වෙනවා කියන්නේ අර පුළුවන් ටිකක් බැරි වෙන්න ගන්නවා. කතන්දර තේරෙනවද? ඒතර අන්තිම මාසෙකමාර අන්තිම මාසේ අන්තිම මාසේ නේ. හරිනම් මාස දෙකක් ඒ වැඩේ කරන්න ඕනේ. පස්සේ ඔයකට රිවිෂන් ඉඳන් මම ඔයකට කියන්නේ අන්තිම මාසෙකමාර අන්තිම මාසේ ඔය කට්ටිය පුළුවන් දේ හොඳට අර පොලිෂ් කරගන්න එකයි කරගන්න ඕනේ. හරිද? ඒ නිසා මේ සති ටිකේ ඔය කට්ටිය බැරිම පදෙන් ඉලෙක්ට්‍රොනික්ස් මට බෑ. මෙලොවම දෙයක් බෑ. හරිද? එහෙනම් ඒක පොඩ්ඩක් එහෙම අල්ලගන්න try එකක් දාන්න. මේ දවස් දෙක තුන. හරිද? අන්තිම දවස් ටිකේ ඒකට දඟලන්න යන්න එපා. හැමුණොත් වෙන්නේ අර ඒක බෑ කියලා ඔලුවට වැදිච්ච ගමන් ඉතුරු ටිකක් බෑ කියලා මතයකට එනවා. එයි මොකෝ අරකට හෙන හට්ටක් කනවනේ. ඒක අද්දි අනිත් ටික නිකන් බැරි වගේ මට්ටමක් තමයි තේරෙන්නේ. හැබැයි ඇත්තටම පුළුවන්. හැබැයි මෙන්ටලි හිතන්නේ බෑ කියලා. අන්න ඒ නිසා අන්තිම කාලේ මේ හිතන්න දැන් අන්තිම කාලේදී පදාර්ථයේ විකිරණය කියන්නේ මෙහෙම හිතන්න දැන්. මම එක්සෑම් එකට යද්දි බොරු නම් අහන්න ඕනෙක් කෙනෙක් අහන්න. ඒ කියන්නේ මම දන්න කට්ටිය ඉන්නනේ ඒ කට්ටියන් අහන්න මම එක්සෑම් එකේදී පදාර්ථයේ විකිරණ බිඳුව නොලෙජ් එක. මම ඒ ලෙවලේදී පදාර්ථයේ විකිරණ බිඳුව නොලෙජ් එක මම පදාර්ථයේ විකිරණ කරේ නෑ. කරේ නෑ කියන්නේ මට ඒකට වෙලාවක් තිබ්බේ නෑ කියන්නේ මම ඒකට වෙලාවක් වෙන් කරේ නෑ. වෙන් කරේ නෑ කියන්නේ ඒකේ කඩපාඩම් ගන්න කොටක් තිබ්බනේ පාටිකල් ෆිසික්ස් කියන්නේ. මම ඒක කරේ නෑ. එසේ එකට මම කෝකටක් කියලා එසේකට යන්න ඉරිදාවක් අපි නිවාඩු තිබ්බා. ෆිසික්ස් එකට කලින් ඉරිදාවක් නිවාඩු තිබ්බා. සෙන්සර් විතර දවස් දෙකක් විතර වැටුණා අපි නිවාඩු දෙකක්. ඔන්නෝගේ සෙනසුරාදා මම ඔය යාළුවලා ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි මට කියලා දුන්නේ. ඊට පස්සේ මම ගිහලා කොහොමද පදාර්ථ විකිරණත් කරා. කොහමද අර එක්සෑම් එක කලින් දවසේ පදාර්ථ විකිරණ කරගත්ත එසේ පේපරේට කලින්. MCQ එක ලියන්නේ නැති මම පදාර්ථ විකිරණ බිඳුවක්වත් දරන් හිටියේ නැහැ. කනාවට පදාර්ථ විකිරණ එක ප්‍රශ්නයක් තිබ්බේ. මගේ MCQ 49ක් හරි ඒකත් ඔය පදාර්ථ විකිරණ නෙවෙයි වැරදි. අර අප්‍රස් දෙකේ ගානක් වැරදිලා තිබ්බේ. මේ කියන්නේ එහෙම අර මේ පාඩමක් බැරි නම් ඒක නිකන් අර කන්ෆිඩන්ස් පිට ඒක අයින් කරලා ඉතුරු ටික ටොප් එකට කරන්න.
හරි ඒකෙන් අර එක්සෑම් එකට ඩවුට් එකක් කරගන්න එපා. ඒ කියන්නේ මාත් එක දාන හොඳම කට්ටිය ඉන්නවා අන්තිම කාලේ පදත්තිය කියන හේනට දැඟලුවා. අන්තිමට උන් ඒකෙන් අනිත් පාඩම් කියලා ගත්තා. MCQ 37යි 42යි එහෙම. MCQ 37ක් 42ක් කියන හොඳ ගාණක් කියලා හිතන්න එපා. එහෙම හොඳ ගාණක් නෙමෙයි ඒක. MCQ 45ට වඩා තියෙන්න ඕනේ අර කම්පිටිටිව් රෑන්ක් එකට යන්න. මම කියන කතන්දර තේරෙනවද? ඒ නිසා මේ MCQ 45ට වඩා අඩු කරගන්න එපා. අන්න ඒක ලොකු ඉෆෙක්ට් එකක් කරනවා මේ රිසල්ට් එකට. හරිනේ? මම කිව්ව කතාව මේ හොතට ඔළුවට දාගන්න. Tamande කියන්නේ කොටිමක සාරාංශය මෙච්චරයි. මේ ටිකේ නොකරපු මොකක් හරි වෙච්ච ඇති පාඩමක් තියෙනවා නම් ඒ ටික මොකක් හරි මැච් එකක් ගහලා අල්ලගන්න දගන්න. අන්තිම මාසෙවත් ඒ පාඩම් කෙලින්ම හිතින් අයින් කරන්න. ඒව ගෑ ඔට්ටු වෙන්න එපා. තෝරගත්ත පාඩම් ටිකක් විතරක් කරලා ඒකටම වැඩ ගන්න. ඒකටම වැඩ කරලා ගොඩ දාගන්න පුළුවන්. හරිනේ? මේ විමන් මල්ලිට මම කතා කරන්නම් මම මේ ඔයාලට හරියට මට ඒක ගැන කතා කරන්න බැරි වුණා. මම ඔයාලට වෙනම කතා කරන්නම් මල්ලි ඒක ගැන. මේක එනවත්තර තෝරගත්ත ටිකක් විතරක් හරි කරන්න අර අයියේ. ඔක්කොටම දාගන්න නැතුව. ඔක්කොම බදාගන්න යන්න එපා. ඔක්කොම බදාගත්තා කියලා එහෙම වැඩක් වෙනවා. ඒතර වෙන්නේ හැම පාඩමකින්ම මෙහෙම අන්තිම කැලේ ටික ඉතුරු වෙනවා. ඉතුරු වෙන පස්සේ ඉතින් එහෙම කරගන්න බෑ. හරිද? එතන එහෙනම් පුළුවන් පාඩම 100%ක් කරන්න. හරි? ඒක උත්තර පොලිෂ් කරගන්න ගත්ත ගමන් මේ ප්‍රශ්නේ කරලා නිකන් ඉන්න. හරි? ඒතකොට ඒක විතරක් හරි කරලා දිනන টොප් එකට. නැත්තම් අර ඒකත් අහලා අරකට අහලා ඔක්කොම හැවට පස්සේ කේස්. හරි? මම ඒක කියන්න කොහොමද කරන්න ඕනේ. හරි? එළ. ඉතින් මේකත් දෙන්න ඉවරයි කියලා මම හිතා ගන්නවා. හරි? ඒ ඉවරයිනේ. මම මේ පොඩි ඇප්ලිකේෂන් එකක් කියන්නම්. 1980 ගණන් වල මම දන්නවා ෆිසික්ස් පේපර් එකක් තිබ්බන්නේ මේ පේපරේ ඔය වගේ ගානක් ඇවිල්ලා තියෙනවා. හරිද? පරණ පේපර් වල තිබිලා තියෙනවා මේ වගේ ගණන්. මෑත කාලේ පේපර් වල නම් ඇවිල්ලා නැහැ. බට් මම මේ වගේ ගානක් දෙන්නම්. හරිද? මෙන්න මේකයි කතන්දර. මම මේක වකන්නද? හරිනේ? තමයි. හරිනේ? හරිද? හරියයි. හරිද? මෙන්න මේකයි මම කියන කතන්දරේ. ඔකට දැකලා තියෙනවද දන්නේ නැහැ මේ කතන්දරේ. මම නම් දැකලා තියෙනවා. මෙන්න මේ මම පොඩි කාලේ තිබිලා තියෙනවා. මට තිබ්බ කම්පියුටර් තියෙනවා IBM එකක්. මෙන්න මෙහෙම. උඹලා දැකලා තියෙනවද නැහැ ඔහොම මේකේ තියෙන කියන්නේ. මෙහෙම එළියට පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ පෙට්ටියක් වගේ ටීවී එකක්. අර පෙට්ටි ටීවී කියලා අහන්නේ. ඔන්න ඔහොම ටීවී. හරිද? ඉස්සර කාලේ තිබ්බා. හරිද? ඕක ඇතුලේ තියෙන මෙන්න මෙහෙම එකක්. ඔක ගලවලා තියෙනවා නම් ඔය කට්ටිය. මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔක ඇතුලේ. ඔන්නෝම බෝලයක් වගේ තියෙනවා. මෙන්න මෙතන තියෙන ලොකුම ඔන්නෝම පොඩි සර්කිට් බෝඩ් එකක් තියෙනවා. මෙතන මේ ටික ඔක්කොම තියෙන කොහොම විදුලි බෝලයක්. දැකලා තියෙනවද කොහොමද? මේ නම් වීදුරු බෝලයක් කියන්නේ ඉතින් මෙතන තියෙන මෙහෙම ඔන්නෝම තියෙන මේ ටික ඔක්කොම වීදුරු. මේක දැකලා තියෙනවනේ? අර එහෙම ටීවී දැකලා තියෙනවද? මෙන්න මෙහෙම තියෙන ටීවී. ඔන්නෝම ඒවා තියෙන. අන්න දැකලා තියෙනවනේ මෙන්න මේවා. දැකලා නැද්ද? මේක පොඩ්ඩක් විෂුවලයිස් කරගන්න ඕනේ මම ඊගාවට දෙන ගාන හදාගන්න බෑ නැත්තම්. මෙහෙම දැකලා තියෙනවනේ? නැද්ද? අඩෝ එකක් හරි කියපන් දැකලා තියෙනවා කියලා නැත්තම් නැහැ කිව්වම මට අක්කල ඉතින්. ආකාශ දැකලා තියෙනවද මෙහෙම එකක්? නෑ නේ අයියේ. නෑ දැකලා නැහැ. කොහොමද? මෙහෙම එකක් තියෙනවා. හරිද? එහෙම පෙට්ටි ටීවී කියලා කියන්නේ මොකද? හරිද? ඉස්සර කාලේ කියන්නේ මේ නාකි නෑ මමත් උඹලට ජවුදු පහයි බාලා. බලන්න යන්න හරිද? වැඩිම. සෝරි. හොරි. ඉතින් මේක මේ මම පොඩි කාලේ තිබ්බා. මේක වෙන්නේ මෙහෙම දෙයක්. වෙන දේ මම කියන්න. දැන් LED ටීවී වල වෙන්නේ ඒකේ තියෙන අතසන්නායක. මම ඒක කියලා දෙන්නම් ඉලෙක්ට්‍රොනික්ස් වලට ගියාට පස්සේ LED ටීවී කතාව. හරිද? මේ ටීවී එකේ වෙන්නේ මෙහෙම එකක්. කැතෝඩ් කියන නන පරීක්ෂණය කරනවානේ ඔකට කෙමිස්ට්‍රි වල. කෙමිස්ට්‍රි වල කැතෝඩ් කියන නන පරීක්ෂණය කරද්දී මෙතන කැතෝඩයක් තියෙනවා මෙතන ඇනෝඩයක් තියෙනවා මෙහෙම නලයේ තියෙනවා. ඊට පස්සේ මෙතනින් ලොකු හයි වෝල්ටේජ් එකක් දුන්නාම බුක් ගාලා මෙතනින් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා. එහෙම ගියා කියලා අපිට ඔක පේන්නේ නැහැ. මේක අර සිංක් මොකද රෙද්දා කාලයක කරලා තියෙන ඒක තමයි අපිට කොළ පාඩයෙන් පේන්නේ. ඒක ඔකට දන්නවනේ පරමාණු ව්‍යුහයද මොකද පාඩම උගන්වන කෙමිස්ට්‍රි වල පළවෙනි පාඩමේ. හරිද? අන්න ඒ තියරිය තමයි මෙතන යූස් වෙන්නේ. මෙතන යූස් වෙන්නේ මෙන්න මෙතන ඔය වගේ ලේ එකක් තියෙනවා. කෙමිකල් ලේ එකක්. මෙන්න මෙතනින් මෙතන අතර ලොකු විභවාන්තරයක් නිර්මාණය කරනවා. ඔය ටීවී එකට ගන්න පවර් එකෙන් ඒක කරනවා. හරිද? මේ ස්ක්‍රීන් එක ලොකු රිණක් කරනවා. මේක පට්ට ධනක් කරනවා. හරිද? ඒක ඇත්තම කිව්වොත් ඇත්තම මේක ධන මේක රිණ නෙමෙයි කරන්නේ. මේක තමයි පට්ට ධනක් කරන්නේ. මේක ලොකු රිණක් කරනවා. මේක වෙන දඩ රිණක් කරනවා. මොකද හේතුව අපි ගන්න ඉලෙක්ට්‍රෝන ඒ නිසා. මේක ලොකු රිණක් කරනවා. මේක වෙන විශාල ධනක් කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වෙලා මෙන්න මේ පැත්තට ගිහිල්ලා වදිනවා ඔන්න ස්ක්‍රීන් එකේ. හරිද? මේක මෙහෙම ගිය ඩොක් ගාලා මේ ස්ක්‍රීන් එකේ වදිනවා. හරිද? මෙතනින් මුක්ත වෙද්දි මෙන්න මෙයාට තියෙන ලොකු විභව ශක්තියක්. මෙයාට තියෙන යම්කිසි අදාළ විභව ශක්තියක්. හිතන්න මේක බිඳුව කියලා. මේක බිඳුව. මෙතන වෝල්ට් බිඳුව මෙතන තියෙන ඍණ 600ක් වෝල්ට් වගේ ඔන්නෝම දඩ විභවයක් තියෙනවා. ඍණ 600ක් වෝල්ට්. ඒතර මේ ලක්ෂ දෙක අරම
විභවාන්තරයක් තියෙනවා 600ක් වෝල්ට් කියලා. 600ක් වෝල්ට් කියලා කියන්නේ මොකද්ද? කූලෝමීටර්. ජූල් කූලෝමීටර්. ඒ කියන්නේ එක කූලෝම් එකක් මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි ජූල් 600ක ශක්තියක් පිට කරනවා. ඒ ශක්තිය කියන්නේ මෙන්න මෙතන තියෙනවානේ අපි ශක්තිය. මෙන්න මෙතන තියෙන විභව ශක්තිය. හරිද? අපි හිතමු මෙයාගේ ආරෝපණය Q කියලා. මෙයාගේ මෙතන ඒකක ධන ආරෝපණයක් නම් තියෙන විභව ශක්තිය V. හරිද? එහෙනම් Q ආරෝපණයක් නම් තියෙන විභව ශක්තිය මොකද්ද? QV. හරිද? ඔන්න නම් මෙයා ගාව තියෙනවා මෙන්න මෙච්චර ශක්තියක් මෙතනදි තියෙනවා. ඒ ශක්තිය මෙන්න මෙතෙන්ට යද්දි 100%ක් කන්වර්ට් වෙනවා මොකක් විදිහටද? 100%ක් කන්වර්ට් වෙනවා මෙයාගේ චාලක ශක්තිය විදිහට. කතන්දර දෙන්න. මේක 100% චාලක ශක්තිය විදිහට කන්වර්ට් වෙනවා. මෙතන තිබ්බ විභව ශක්තිය මෙන්න මෙතෙන්ට යද්දි එයාගේ චාලක ශක්තිය බවට කන්වර්ට් වෙනවා. ඒ චාලක ශක්තිය ඉන්න මෙයාගේ ලොකු ගම්ම්‍යතාවක් තියෙනවා. ගම්ම්‍යතාව මෙන්න මේ සෙරමික් ලේකේ වැදුනම ඔය එක එක පාට පේනවා. හරිද? අපි කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යවන වේගය තමයි අඩු වැඩි කරන්නේ. ඒ කියන්නේ හයියෙන් ගිහලා වැදුනම කහ පාට නම් හිමින් ගිහලා වැදුනම රතු පාට. අන්න එහෙම තමයි හැදෙන්නේ. එහෙම තමයි ඔගේ පාටවල් හැදෙන්නේ. අන්න ඒ හන්දේ ඒකයි 480 පිටයි මැක්සිමම් තිබ්බ ක්වොලිටි. අන්න ඒ හේතුව මොකක්ද ඉලෙක්ට්‍රෝන ඝට්ටණය කිරීම මගින් පාට නිර්මාණය කරන්නේ. ඒතර මහා ලොකු හයි ක්වොලිටි එකක් ඔක නිර්මාණය කරන්න බෑ. කතන්දර දෙන්නවා. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? මම ඉස්සර කාලේ කතාවක් කිව්වට මේකේ ගණන් අහනවා මේ කාලේ. හරිද? ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ කොටිම එකක් මෙතන මේ තියෙන මෙන්න මේ ලක්ෂ දෙක කරා විභවාන්තරේ දීනා. එතනින් කියවෙන්නේ කූලෝම් එකක් මෙතන නම් මෙතෙන් යද්දි කලේ මේ කියන්නේ වැය වෙන කාර්යය AV කියලා. හරිද? එහෙනම් කූලෝම් දෙකක් ගෙන යනවා දෙකක් කියලා යනවා. කූලෝම් තුනක් නම් තුනක් වේ. කූලෝම් හතරක් නම් හතරක් වේ. හරිද? අන්න ඒ විදිහට. එහෙනම් මෙතන Q ආරෝපණයක් කියනවා QV. ඒක 100%ක් මෙතෙන්ට යද්දි මොකද්ද? එයාගේ චාලක ශක්තිය වලට කන්වර්ට් වෙනවා. මම මේ කියව කතන්දරේ මම ගානකින් දෙන්නම්. ඒතකොට ඔයගොල්ලෝ කතන්දර හොඳට තේරෙයි. කියන්න උදාහරණ ගාන කියලා. උදාහරණ ගාන කියන්නේ මෙන්න මෙහෙම. රූපවාහිනී බටයක් තුල ඔය රූපවාහිනී බටයක් කියලා කියන්නේ මෙන්න මේ පෙට්ටි ටික කියලා. හරිද? ඒ කියන්නේ ගන්න බටයක් වගේ තියෙනවා තමයි. රූපවාහිනී බටයක් තුල අර මෙහෙම තියෙන ටීවී එකක් කියලා කියන්නේ. හරි රූපවාහිනී බටයක් තුල ඉලෙක්ට්‍රෝනයක් 18200ක් වෝල්ට්. ඉලෙක්ට්‍රෝනයක් 18200ක් වෝල්ට් රූපවාහිනී බටයක් තුල ඉලෙක්ට්‍රෝනයක් 18200ක් වෝල්ට් විභවාන්තරයක් හරහා 18200 වෝල්ට් විභවාන්තරයක් හරහා ත්වරණය වීමේදී ලබා ගන්නා ප්‍රවේගය කොපමණද? ඩෙල්ටා V 18200යි ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය ගන්න 9.1 වතාවක් 10 ඍණ 31ක් කිලෝග්‍රෑම්. දැන් හදන්න මම ටක් ගන්න වැඩි ටක් ගන්නවා මම ටක් ගහලා විනාඩිය දෙන්න 57 58 ක දිනක් හදන්න. ඒ වෙලාව යනවනේ බල ඉක්මනින් මාර්ගකාරයන් නෙමෙයි. හරි? එතන වෙලා. කියන්නේ මේ ඔය කියන්නේ මෙන්න මේක. මෙන්න මෙතන තියෙන ඔය ඉලෙක්ට්‍රෝන ඩිස්පෙන්ස් කරන එක. මොනවම දිනවා ටීවී එක වගේ කියන්නේ. මෙන්න මේ දෙක හරහා තියෙන විභවාන්තරයේ ඩෙල්ටා V අපිට දීලා තියෙනවා.
18200යි කියලා. ඒ කියන්නේ මොකද මෙතන ඉඳන් මෙතෙන්ට එකයි කූලම් ධන ආරෝපණය. හරිද මම ඔන්න ඒක ලියාගෙන යන්න. A සිට B දක්වා මේව නම් අත්‍යවශ්‍ය නැහැ මම ඔයාලට තේරුම් ගැනීම සඳහා කියන්නේ. A සිට B දක්වා ධන 1යි කූලම් ආරෝපණය යාමේදී පිට කරන ශක්තිය. පිට කරන ශක්තිය තමයි මට ගන්න පුළුවන් මේ 18200 කියලා. ඒ පිට කරන ශක්තිය තමයි 18200ක්. හරි එහෙම නැත්නම් ඩෙල්ටා V. ධන 1යි කූලම් ආරෝපණය ගෙන යාමේදී පිට කරන ශක්තිය. දැන් මම ගෙනියන්නේ මොකද්ද? මම දැන් ගෙනියන්නේ ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් A සිට B දක්වා ඉලෙක්ට්‍රෝනයක් ගෙන යාමේදී පිට කරන ශක්තිය. හරි අන්න W මට ගන්න පුළුවන් Q වතාවක් ඩෙල්ටා V එකෙන්. හරිද? Q කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කියන්නේ 1.6 වතාවක් 10 ඒක මම ගුණ කරනවා 18200. ඔන්න එතකොට ඔච්චරක ජූල් ප්‍රමාණයක් මෙයා පිට කරනවා. මෙතන ඉඳන් මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් ඇති ඔන්න ඔච්චරක ජූල් ප්‍රමාණයක් මෙයා පිට කරනවා. පිට කරනවා කියන්නේ විභවාන්තරය මගින් මෙයාට හම්බ වෙනවා. හරිද? හම්බ වෙනවා. හරි පිට කරනවා. හරි කියන්නේ විද්‍යුත් විභවාන්තරය මගින් දෙන ශක්තියෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ. මෙතනදී ඉලෙක්ට්‍රෝනයට ප්‍රවේගයක් නැහැ. ජස්ට් මෙන්න ඉලෙක්ට්‍රෝනෙ මුක්ත වෙනවා විතරයි. එයා මෙතනින් ඔහම බිඳුවක් සහිත කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් සහිත ඉලෙක්ට්‍රෝනෙ මුක්ත වෙනවා. හැබැයි මෙතෙන් දෙtti මොකද වෙන්නේ? එයාගේ යම්කිසි ප්‍රවේගයක් දක්වා මෙයා ඉලෙක්ට්‍රෝනෙ වැඩි කරගන්නවා. කොහොමද මේ ප්‍රවේගය ආවේ? මෙතනදී මෙයාට තියෙන ලොකු විභවයක්. මේ තියෙන එක. මේ ලක්ෂ්‍ය සාපේක්ෂව මේ ලක්ෂ්‍ය 18200 විභවයක් තියෙනවා. ඒ විභවය තමයි මෙතෙන් දෙtti මෙයාට චාලක ශක්තිය බවට කන්වර්ට් වෙන්නේ. මේ තියෙන විභව ශක්තියට ඒ විභව ශක්තිය කියන්නේ මේ තියෙන ඩෙල්ටා V. ඒ කියන්නේ ධන 1යි කූලම් ආරෝපණයක් මෙතන තිබ්බනම් එයාමට කබඩා වෙලා තියෙන විභවය. හරිද? ඒ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය මට ගුණ කරාම මට ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනයේ මත කබඩා වෙලා තියෙන විභවය. හරිද? ඔන්න ඔය විභවය 100% එයාගේ චාලක ශක්තියට සමානයි. ඒ කියන්නේ ඔන්නේ මම මෙහෙම කියනවා. ඔන්න ඒ ශක්තිය මෙතෙන්ට එද්දි B වලදී මොකද්ද? එයාගේ චාලක ශක්තිය බවට කන්වර්ට් වෙනවා. හරි? මේ දැන් මෙතන විභවයක් තිබ්බා. මෙතෙන් දෙද්දි එක බිඳුවයි. හරි? එතකොට ඒ තිබ්බ විභව ශක්තිය කො? ඒ විභව ශක්තිය තමයි එයාගේ චාලක ශක්තිය බවට කන්වර්ට් වෙන්නේ. ඒ කියන්නේ අන්න ඩෙල්ටා QV කියන එක නෑ. Q වතාවක් ඩෙල්ටා V කියන එක භාගයක් MV වර්ගයට සමානයි. සරල මාතෘකාවක්. අන්න ප්‍රශ්නය. ඒ කියන්නේ මම මේක හෙව්වා 1.6 වතාවක් 10 19 වතාවක් 18200 සමාන න භාගයක් MV වතාවක් V වල වර්ගය. මට දැන් ඕනේ V වල වර්ගයනේ. එහෙනම් මට V කියන එක ගන්න පුළුවන්. මේක මේ පැත්තට ගුණ කරොත් දෙවතාවක් 1.6 වතාවක් 18200 වතාවක් 10 බෙදන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධයෙන් එකම දුන්නා තමයි එක වතාවක් 10/31. හරි. එතකොට මෙතන 9.1 මෙතෙන්ද තියෙනවා 2.200. හරි. ඊට පස්සේ මට ගන්න පුළුවන් 10/31යි මෙතන 10 ඔක්කොම ගන්නවම යට ඉතිරි වෙනවා තව 10 වෙන කයි 12 10/12ක් කියලා. හරි. ඊට පස්සේ මම මේ කුටර කරලා දාන්න 10/12යි කියලා. මට V කියන එක ගන්න පුළුවන්. ඔකට සිම්පින් පොඩ්ඩක් බලන්න කොහෙද වදින්න පුළුවන් මේ V. උඩට 10/12 යනවා. මෙතනින් බිඳුවක් මෙහෙට දාන්න. එතකොට මට මෙතන ගන්න පුළුවන් 400 වතාවක් 16 වතාවක් 10/12. හරිද? ඒ කියන්නේ V වල වර්ගය. ඒ කියන්නේ මට V කියන එක ගන්න පුළුවන්. මෙතන පිළිවෙලද? පේනවනේ. ඔව්. 20 වර්ගමු 400 කියන්නේ 20 වර්ගමූලය. 16 කියන්නේ 4ට. එක වතාවක් 10 6. ඒ කියන්නේ සුළු කරාට පස්සේ අන්තිම V වලට උත්තරයක් එනවා 8 වතාවක් බිඳුවයි මෙතන 10 7යි. 8 වතාවක් 10 7ක් කෙන්විස් කියන එක. මේ මන් දඩ වේගය. ඔන්න දඩ වේගය සහිත වෙලා තමයි මෙයා මේකේ වදින්නේ. හරිනේ යන්නේ. ප්‍රශ්නේ නේ? ප්‍රශ්න තියෙනවද මේකේ? මේ අය ඔතන අර මේ Q ඩෙල්ටා V කොහොමද මේ භාගය MV වර්ගයට සමාන උනේ? සමානනේ මෙන්න මෙහෙම. දැන් ගන්න මෙන්න මෙතන. දැන් මෙතන ඔන්නෝම ධන Q කියලා ආරෝපණයක් තියෙනවා. එහම ධන Q කියන ආරෝපණය නිසා මෙතන යම් කිසි විභවයක් තියෙනවා. මෙන්න මෙතනත් යම් කිසි විභවයක් තියෙනවා. ඔන්න B කියන ලක්ෂය. හරිද? දැන් මට කියන්න මෙන්න මේ ලක්ෂයේ විභවය වැඩිනේ මේ ලක්ෂයට වඩා. ධන විභවය. මෙතන තියෙනවා V1 කියලා විභවයක්. මෙතන තියෙනවා V2 කියලා විභවයක්. හරිද? මොන විභවයන්යක් තියෙනවා කියලා දන්නවද? දැන් මම මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් තියලා නිදහසේ කිල් එකේ මුක්ත කරනවා. කොහොම නේ? එළිය තියලා තියෙනවා. එළිය තියෙන ඔය ඉලෙක්ට්‍රෝනයක්. තිබ්බම මොකද වෙන්නේ? මෙන්න මෙතන විභවය වැඩි. මෙතන විභවය අඩු වෙන්නේ. මෙන්න මේ ධන ආරෝපණය කරතර මෙයා ඇදිලා එනවා. ඇදිලා ඉඳි මෙතන ආරම්භයේදී මෙයා නිශ්චලතාවයෙන් චලිත වෙන්න පටන් ගන්නවා. හැබැයි යා මෙහෙම මෙතෙන් දෙද්දි මොකද වෙන්නේ? යම් කිසි ප්‍රවේගයක් මෙයා ලබා ගන්නවා. කොහොමද මේ ප්‍රවේගයක් ආවේ? ඒ කියන්නේ මෙයාට යම් කිසි ප්‍රවේගයක් තියෙනවා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනට යම් කිසි චාලක ශක්තියක් හම්බුණා කියලා කියන්නේ.
ඒ ඉලෙක්ට්‍රෝන යම්කි චාලක ශක්තියක් හම්බුනේ මොන ශක්තියද? මේ චාලක ශක්තිය බවට කන්වර්ට් උනේ කොහේ තිබ්බ ශක්තියද? මෙන්න මේ දෙක කරා තිබ්බනේ විභවාන්තරය ඩෙල්ටා V කියලා. ඔන්න ඩෙල්ටා V කියන විභවාන්තරය තමයි මේ චාලක ශක්තිය බවට කන්වර්ට් උනේ. ප්‍රශ්න දෙනවා? ප්‍රශ්න දෙනවා? ආකාශ. හරි හරි ඇයි හරි දැන් මම මෙතන ගෙනියන්නේ එකක ධන ආරෝපණයක් නම් ධන 1යි කූලෝම් නම් ධන 1යි කූලෝම් නම් එතකොට මෙන්න මෙයාගේ චාලක ශක්තිය ඔන්න ඩෙල්ටා V ට සමාන වෙනවා. භාගයක් n v වර්ගයට සමාන වෙනවා. හැබැයි මම ගෙනියන්නේ ධන 1යි කූලෝම් නෙමෙයි q ආරෝපණයක් කියලා දන්න. එහෙනම් q ඩෙල්ටා v තමයි සමාන වෙන්නේ භාගයක් n v වර්ගයට. කතන්දර දෙන්න. ප්‍රශ්නේ ආකාශ. හරි ඇයි හරි. අනික් කටියට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්තම් මෙන්න මේක තියාගන්න ටක් ගන්න. වැඩි වෙලාවක් දෙන්න ඕනේ. හරිනේ? හරි මම කිව්වා. හරි නේද? ළමයි. හරිද? හරිද බං? හරි ඇයි හරි. එළ. ඊගාව කතාව. ඔන්න දැන් මට කියන්න මේක තීව්‍රතාව කියන්නේ දෛශිකයන් අධිශයද කියපන් දැන් එදා මම කට කැල්ලේ කරන ඕක ගැන කියපන්. තීව්‍රතාව කියන්නේ දෛශිකයන් අධිශයද? විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව වේවා ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව වේවා. තීව්‍රතාව කියන්නේ ඒකකයක් මත බලයට. ඒතකොට බලය කියන්නේ දෛශිකයක්. එහෙනම් තීව්‍රතාව කියන්නේ දෛශිකයක්. හැබැයි විභවය කියන්නේ මොකද්ද? විභවය කියන්නේ දෛශිකයක් නෙමෙයි. ඒක අධිශයක්. හේතුව මොකද? විභවය කියන්නේ ශක්තියක් ගැන අපි කතා කරන්නේ. ශක්තිය තියෙනවා දෛශිකයක්. ධන දිශාවට මෙච්චරේ ශක්තිය. ඍණ දිශාවට මෙච්චරේ ශක්තියක්. එහෙම නෑ. හරි? ශක්තියට දිශාවක් නෑ. කතන්දේ දෙන්නවා. ඒක ශක්තිය කියන්නේ අධිශ රාශියක්. අන්න එතකොට දැන් නිකම්ම දැන් ලක්ෂ්‍ය ආරෝපණ මෙතන තියෙන ධන 1යි Q1 කියලා. මෙතන තියෙනවා ධන Q2 කියලා ආරෝපණය. මෙතන තියෙනවා ඍණ Q3 කියලා ආරෝපණය. මෙතන ඉඳන් මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ටයි. මෙතන ඉඳන් මෙතෙන් දුර R2. මෙතන ඉඳන් මෙතෙන් දුර R1. මෙතන ඉඳන් මෙතෙන්ට R3. මෙන්න මේ P ලක්ෂයේ. ඔන්න මේ P ලක්ෂයේ විභවය මම හම්බුවා. ඔන්න P ලක්ෂයේ විභවය මම හම්බුවා. දැන් නිකම්ම හිතන්නකො. මේ ආරෝපණ දෙකම නැහැ. මේ ආරෝපණ දෙකම නැත්තම් Q2 මගින් මෙතන හදනවා විභවයක්. Q2 මගින් හදනවා මෙතන විභවයක් P ලක්ෂයේ. Q2 මගින් හදනවා P ලක්ෂයේ විභවයක්. VP මම ඒකට VP කියලා දානවා V2 මම මේක Q1 කියලා ගන්නවා. ඉතින් එතනින් පටන් ගන්න යනවා. එතකොට මට එතන දෙකම පිළිවෙල දාන්න පුළුවන්. Q1 වගේ මෙතන හදන විභවය මම හොයන්නේ මම දැන් මේ දෙකම නැහැ කියලා හිතනවා. මේ ලක්ෂ්‍ය දෙකම නැහැ කියලා හිතනවා. මේ ලක්ෂ්‍ය ආරෝපණ දෙකම නැහැ. හරි Q1 වගේ මෙන්න මේ ලක්ෂ්‍ය හදන විභවයට මම දානවා V1 කියලා. ඒක සමාන නැකයට 4යි xi දන්නවා. Q1 වෙදීම R1. ප්‍රශ්නේ හරි මම ඊගාට යනවා Q2 මගින් හදන විභවයට. Q2 මම හිතනවා දැන් මේ දෙකම නැහැ කියලා. Q2 මගින් හදන විභවය මට ගන්න පුළුවන් V2 සමාන 1/4යි xi දන්නවා. Q2 බෙදීම R. හරිද? මට ඔය විදිහටම ගන්න පුළුවන් Q3 මගින් හදන විභවය V3 සමාන 1/4යි xi දන්නවා. මොකද්ද? ඍණ Q3 බෙදීම R3. හරි? ප්‍රශ්නේ හරි. එහෙනම් ඔය දැන් මට ගන්න පුළුවන් මෙන්න මේ දෙකම නැත්තම්
මෙතෙන් ඒක දන ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය මේක. මේ දෙකම නැතුව මෙතෙන් ඒක දන ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය මේක. මෙයයි දෙන්නම නැතුව මෙතෙන් ඒක දන ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය මේක. කතන්දර තේරෙනවද? දැන් ওই තුනම තියෙනවා. තුනම තියෙද්දි මම මෙතන ඒක දන ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය මොකක්ද? තුනම තියෙද්දි මම මෙයාට වෙහිවත් කාර්ය කරන්න ඕනේ, මෙයාට වෙහිවත් කාර්ය කරන්න ඕනේ, මෙන්න මෙයාට වෙහිවත් කාර්ය කරන්න ඕනේ. කතන්දර දෙන්න. ඔන්න ඔය තුනටම වෙහිව කාර්ය කරන්න ඕන නිසා VP මට ලියන්න පුළුවන් V1 ධන V2 ධන V3 කියන. අන්න යන්න දෛශී එකතුවක් වෙනවද නෑ? ඇයි ඒ? දැන් කලින් අර විභේදන කර ගත්තා. ඒ මොකෝ? විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයට දිශාවක් තිබ්බා. දැන් විභවයට දිශාවක් තියෙනවද නෑ? ජස්ට් නිකන් වැලියු එකක් විතරයි තියෙන්නේ. ඉතින් මෙතන මෙයා මගින් මෙතන හදලා ඉවරයි. මෙයා මගින් මෙතන හදලා ඉවරයි. මෙයා මගින් මෙතන හදලා ඉවරයි. තුන එකතු කරා. එකතු කරාම මට ගන්න පුළුවන් තුන මගින්ම සංප්‍රයුක්තයක් විදිහට මෙතන හදලා ඉවරයි. ඒක තමයි ඊළඟ ඉවරයි. ඉතින් මට මේ VP කියන එක ගන්න පුළුවන්. මේ ඔක්කොම මෙතන 4ක් පොදුයි. ඒක 4ක් පයි එප්සයිලන් වල පොදුවට ගත්තොත් Q1 බෙදීම R1 ධන Q2 බෙදීම R2 ඍණ Q3 බෙදීම R3. ඔකට ඕන හැම වෙලේම මෙන්න මේක තර්ක කර කර මතක තියාගන්න මෙතන මේ ඍණාවයකින් මොකද්ද කියවෙන්නේ? මෙතන මේ ඍණාවයකින් කියවෙන්නේ කාර්යය ඒක දිශාවක් නැත්තම් ඍණක් ආවෙ කොහොමද? මේ ඍණෙන් කියවෙන්නේ මම විසින් නෙවෙයි කාර්ය කරන්නේ ශේෂ්ත්‍රය මගින් කාර්ය කරන්න කියලා. ඇත්තද? ඔව්. ඇයි මේ බලන්න මෙතනදී ඍණ Q3 ආරෝපණයක්. මම ගේන්නේ ධන 1යි කූලෝම ආරෝපණයක්. ධනයි ඍණයි මොකද කරන්නේ? ආකර්ෂණය කරනවා. ඒකට මම බලෙන් තල්ලු කරලා ගේන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ලං කරපු ගමන් මූ මගින් ඇදලා ගන්නවා. අන්න ඒකයි මම විසින් කළ යුතු කාර්ය ඍණ වෙලා. ප්‍රශ්න තියෙනවද ඒක? නෑ නේද? ප්‍රශ්න තියෙනවද? තියෙනවද අහන්න? ප්‍රශ්න තියෙනවද? නෑ නෑ නේද? එහෙනම් ලියන මාතෘකාව ලක්ෂීය ආරෝපණ ගණනාවක් නිසා. ලක්ෂීය ආරෝපණ ගණනාවක් නිසා. ලක්ෂීය ආරෝපණ ගණනාවක් නිසා ශේෂ්ත්‍රයක පිහිටියම් ලක්ෂයක ලක්ෂීය ආරෝපණ ගණනාවක් නිසා ශේෂ්ත්‍රයක පිහිටියම් ලක්ෂයක ශේෂ්ත්‍රයක පිහිටියම් ලක්ෂයක ශේෂ්ත්‍රයක පිහිටියම් ලක්ෂයක හටගන්නා සංප්‍රයුක්ත විද්‍යුත්ාංක බලය. එහෙම නැත්නම් සංප්‍රයුක්ත විභව ශක්තිය ඕන එක. නැත්නම් විභවය ඕන එක. කියලා මෙන්න මේක ලියාගන්න. මට මේ පැහැදිලිව කියන්න ඕනේ මම මෙතන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගන්න නම් මොකද වෙන්නේ? එහෙනම් මෙයා මගින් E1 හදන්නේ මෙහෙට. මෙයා මගින් E2 හදන්නේ මෙහෙට. මෙයා මගින් E3 හදන්නේ මෙහෙම. මම හිතන්නේ මෙතන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගන්න නම් ඕනේ P ලක්ෂේ මෙහෙට E1 යනවා. මෙහෙට E2 යනවා. මෙන්න මේ වගේ පැත්තකට E3 තියෙනවා. ඔය තුනේ දෛශික එකතුවයි මම ගන්නෙ. E ගන්නවා නම් මම ගන්නෙ E1 E2 E3. හේතුව මොකද? ඒ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ දෛශිකයක්. එතකොට යාගේ මම දෛශික එකතුව ගන්න ඕනේ. හරිද? හැබැයි මෙයා කියන්නේ අදිශයක්. එතකොට මට යාගේ දෛශික එකතුවක් ගන්න ඕනේ නැහැ. දෛශික එකතුවක් ගන්නත් බෑ. හරි? ප්‍රශ්නය නේද? ප්‍රශ්නය නේ මම අර එකම දේ කිව්ව එක තේරුණාද? ප්‍රශ්නය ආකාශ් විමන් මල්ලි විමන් සර් ඕයි ඕයි එන්න එන්න හරි. මෙන්න ටක ලියගන්න. ටක. හරිනේ? හරිද? හරියි
අනේ මකුවා මේ පොඩි කැලේ ලියගන්න උත්තර වෙලාවක් යනවා. හෙලෝ පරිද ළමයි හරි අනේ හරි මකුවා මෙන්න ඊගාව කතාව. ඊගාව කතාවට යන්න කලින් මම ආයෙත් පොඩ්ඩක් දැන් අඳුන් ගුඳුන් මේක දන්නේ නැහැ බව කරන කච්චි මම ඒ නිසා පොඩ්ඩක් පොඩි දෙයක් මතක් කරගෙන යන්නම් මෙහෙම දෙයක්. හරිද? නිකම නිකන් මෙහෙම මේක කරාට පස්සේ තිබ්බට තේරි අඳුන් ගුඳුන් මේක දන්නේ නැහැ මට ඒක හරිද? මෙවනේ ඔකට යාන්ත්‍රික විද්‍යාව නොලෙජ් එක මම මේ මතක් කරන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තොත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තොත් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකද්ද කියන්නේ? කවුරු එක්කෙනෙක් කියන්න අග්ගා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මොකද්ද කියන්නේ? ප්‍රවේගය. ප්‍රවේගය කියවෙන්නේ. ඒ කියන්නේ කොහොමද ප්‍රවේගය කියවෙන්නේ? අපි අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද? අපි අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදෙන x කණ්ඩාංක වෙනස. හරිද? දැන් මෙයාගේ අනුක්‍රමණය y කණ්ඩාංක වෙනස කියන්නේ ඩෙල්ටා s බෙදනවා. මොකක්ද x කණ්ඩාංක වෙනස? ඩෙල්ටා t කියන්නේ. ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මොකක්ද? වරදවා. සෝරි. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මොකක්ද? ප්‍රවේගය. ප්‍රශ්න දෙනවද ඒකේ? ප්‍රශ්න දෙනවද? නෑ නෑනේ. ඒකේ ප්‍රශ්නයක් නේද? දැන් මේකේ තිබ්බොත් මෙන්න මෙහෙම එකක්. ඔන්න තනි ඉරක් වගේ තිබ්බොත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මට ඔය ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. මේ තනි ඉරේ කියවෙන්නේ මොකද්ද? ඩෙල්ටා y එකක් නැහැ. ඩෙල්ටා y එකක් නැහැ. එයි මේ y හැම වෙලේම නියතයි. ඩෙල්ටා y බිඳුවයි. ඒ කියන්නේ අනුක්‍රමණයේ බිඳුවයි කියලා කියන්නේ. අනුක්‍රමණයේ බිඳුව කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ප්‍රවේගයේ බිඳුව. ඔන්න ඔය තමයි අපි අඳින්නේ. මෙහෙම එකක් තිබ්බොත් ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න මෙහෙම අඳිනවා. හරිද? මෙතනින් පස්සේ මේක තියෙන ඔන්න ඔහම. ඒකාකාරව. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ අනුක්‍රමණය හැමතැනටම නියතයි නේ. තීටා 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 අනුක්‍රමණය කියන්නේ මොකද? ඔය ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශා ආසංග සාධන කෝණේ tan ලගින. හරිද? ඔන්න tan θ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට මේ හැම වෙලේම මේ θ කියන එක නියතයි. ඒ කියන්නේ අනුක්‍රමණයක් තියෙනවා බිඳුවයි නෙවෙයි. දැන් මේ වෙලාවේ නම් බිඳුවයිනේ. හැබැයි මෙන්න මේ කොටසේදී බිඳුවයි නෙවෙයි. ඔන්න ඔය කොටසේදී බිඳුවයි නෙවෙයි. එතන නිකන් බිඳුවයි ලැදෙනවා. එතනින් එහාට බිඳුවයි නෙවෙයි. බිඳුවයි නෙවෙයි යම් නියත අනුක්‍රමණයක් තියෙනවා. මේ අනුක්‍රමණය ධනද ඍණද? tan මේ චූටි කෝණයක්. tan චූටි කෝණයක්. චූටි කෝණයක් නම් ධන. බැරියර මෙහෙම යනකොට ප්‍රස්ථාරය. එහෙම වුණොත් මෙන්න මෙහෙම කෝණයක් එන්නේ මහා කෝණයක්. එතකොට යාගේ අනුක්‍රමණය මොකද්ද? ඍණයි. ඒව දන්නවනේ. එයා කියලා දීගෙන යන්න නේද? ඉන්නවා කියලා දීගෙන යන්න ඕක නැත්තම් මට අපේ දුක ආයි කියලා දෙන්න. මට ලොකුට ප්‍රස්ථාරයෙන් දෙයක් කියලා දෙන්න. මෙන්න මෙහෙම. මේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය. මේක ඇතුලේ වෙනවා ප්‍රවේග කාල ගත්තම තමයි හරියන්නේ. ආයි සෝරි. එතකොට මෙහෙම අහන්න. මේව මෙච්චර කියද්දිවත් අපි වරද්දපන් ගත්තම මාරනවා. ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙනවා. මම ඔන්න ඒක යටින් තර්ක කර කර මගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය හඳුනනවා. හරි ප්‍රවේගය කියන එක සමාන වෙනවා මොකද ඩෙල්ටා s over ඩෙල්ටා t. මේ ඩෙල්ටා කියන එක තමයි මම ඔය d කියලා දාන්න කියලා හිතා ගන්න මැස් කරන්නේ උන් තේරුම් ගනින් මේ අවකලන කරලා තියෙන්නේ. බයෝ කරන්නේ උන් තේරුම් ගනින් ඔය ඩෙල්ටා වෙනකොට තමයි d දාන්නේ කියලා. හරිද? එහෙනම් දැන් මම ගන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම යනවා. ආයෙ ඔහොම යනවා. ඊට පස්සේ ඔන්න ඔහොම එනවා. හරිද? දැන් ඔන්න මම ඕක අඳිනවා. හරිද? දැන් මම මොකද කරන්න ඕනේ? මම අඳින විස්ථාපන කාල ප්‍රස්ථාරය. විස්ථාපන කාල ප්‍රස්ථාරය තුළින් මම දැන් අඳිනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. කොහොමද අඳින්නේ? ප්‍රවේගය කියන්නේ ඩෙල්ටා s over ඩෙල්ටා t. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය කරගෙන ඒකේ අනුක්‍රමණය තමයි මේකේ ප්‍රස්ථාරගත කරන්නේ. මැස් කරන්නේ ඕන නම් අවකලන ප්‍රස්ථාර කරලා කියලා කරන්නේ ඔය මගුල. හරිද? බවකලන කටි තේරුම් ගන්න මෙන්න මෙයාගේ අනුක්‍රමණය අරගෙන ඒක මෙයාගේ ප්‍රස්ථාරගත කරනවා මැන්නේ මෙයාගේ ප්‍රවේගය. හරි? මේ අපිට කියලා දෙනවා. මෙන්න මේ කොටසේ ඔය ඩෙල්ටා s over ඩෙල්ටා t කියන මෙන්න මේ කොටසේ ඩෙල්ටා s over ඩෙල්ටා t ඩෙල්ටා s එකක් නැහැ. ඩෙල්ටා s කියන්නේ මේ s ගේ විචලනයක් නැහැ. හැම වෙලෙම නියතක. ඒ කියන්නේ මේ කොටසේ ඩෙල්ටා s over ඩෙල්ටා t බිඳුව. ප්‍රශ්න තියෙනවද ඒකේ කාට හරි? මේ කොටසේ ඩෙල්ටා s over ඩෙල්ටා t බිඳුව. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙනවද? තමයි. නෑ මෙන්න මේ කොටසේ ඩෙල්ටා s over ඩෙල්ටා t බිඳුව. මෙන්න මේ කොටසේ ඩෙල්ටා s over ඩෙල්ටා t කියනවා.
මෙන්න මේ කොටස ඩෙල්ටා S over ඩෙල්ටා T. මෙන්න මේ කොටස ඩෙල්ටා S over ඩෙල්ටා T කීයද? මොකක් හරි අගයක්. හැබැයි වැලියු එක ධනයි නේද? ඒක පිළිගන්නවා. මෙන්න මේ කොටස වැලියු එක ධනයි කියන්නේ පිළිගන්නවා. ඩෙල්ටා S over ඩෙල්ටා T. මේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ කොටස වැලියු එක ධන උනේ කොහොමද කියලා. මෙතනදී අහන්න නැත්නම් අනිවාර්යෙන් පේපර් එකට එන ප්‍රශ්න දෙකක් කරගන්න බෑ. අනිවාර්ය ප්‍රශ්න දෙකක් එනවා මේකේ. මේ කොටසේ ඩෙල්ටා S over ඩෙල්ටා T ධනයි කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැත්තම් නෑ කියපන්. ඔබ කතරයක් දැම්මේ නෑ කියන්නද? එහෙනම් මෙන්න මේ කොටසේ ඩෙල්ටා S over ඩෙල්ටා T. මෙන්න මේ කොටසේ ඩෙල්ටා S over ඩෙල්ටා T ඍණයි. හරිද? ඇයි මේ පැත්තේදී අපි y සමානයි mx ප්‍රස්ථාරයක් වත් කොහොමද දින්නේ? y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක් වත් කොහොමද දින්නේ? කතන්දරේ තේරෙනවද? ප්‍රශ්නයනේ? ප්‍රශ්නයනේ? ප්‍රශ්න තියෙනවද කාට හරි? නෑ අයියේ. ඈ එළ. එහෙනම් ඔන්න මෙන්න මේ කොටසේ අනුක්‍රමණ බිඳුව. අනුක්‍රමණ බිඳුව කියන්නේ ප්‍රවේගී බිඳුව. මේ ප්‍රවේගී බිඳුව. හරි. මේ කොටසේ අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධනයි කියන්නේ අනුක්‍රමණය ධනයි කියන්නේ ප්‍රවේගීය ධනයි. ධන මොකද්ද? නියතයක්. ඩෙල්ටා S over ඩෙල්ටා T නියතයි නේ. හැම වෙලේම මේ t නියතයි. t වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේක නියතයක්. ඒක නියතයක් කියන්නේ ප්‍රවේගී නියතයක්. ඒ කියන්නේ ධන නියතයක්. ධන මොකක්ම හරි නියතයක්. ඔන්නම නියතයක්. නොකඩ ප්‍රවේගී කොහොමද? මේ කොටස කොහොමද? මේ කොටස ඩෙල්ටා S over ඩෙල්ටා T ඍණ මොකද්ද? හැම වෙලේම t නියතයක්. ආයෙත් ඍණ නියතයක්. ඍණ නියතයක් කියන්නේ ඔන්නම ඍණ මොකක් හරි වෙන්නේ නැහැ. තරංග දෙන්න. ප්‍රශ්න දෙනවද? එතකොට මෙන්න ස්ථාපන කාල ප්‍රස්තාවයකට මම ප්‍රවේග කාල ප්‍රස්තාවය හඳා. ප්‍රශ්න දෙනවද? ප්‍රශ්න නෑ. දෙනවද? නෑ නේද? ඕකම තමයි මම දැන් කරන්න යන්නේ. කරන්න යන්නේ අපි මේකට කියනවා විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතා විභව අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කිරීම කියලා. ඒකෙත් يعني කොටින්ම කිව්වොත් මෙන්න මේක දඩස් ගාලා දෙනවා. මම දඩස් ගාලා නොදී මම ඒක නැහැ කිව්වොත් නම් පොඩි කතන්දරයක් වගේ කියන්නේ. මේ E අපිට ලියන්න පුළුවන් ඍණ dv/dx කියලා. හරිද? ඒ කියන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන එක මම ලියන්න පුළුවන්. විභවයේ දුරත් එක්ක වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ඍණාගයට සමානයි කියලා. මම මේක එන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔප්පු කරගෙන යන්න. අර හැම මගුලම කටපාඩම් කරගන්න බෑනේ. ඒක වගේ තර්ක වලින් මතක තියාගන්න ලේසියි. හරිද? අවකලනය කරන්න ඕනේ ඇත්ත කතාව ඕක. දැන් ඔක අවකලනය කරලා ආයෙත් බලව කරපු කට්ටියට පාඩුවක් වෙන නිසා මම මේක අවකලනය නොකිය අවකලනය කරන්න. හරිද? ඔකට දන්න තීරකින් යාම් පෙන්නනවා. මෙතන තියෙන ඕලක්ෂයක හිතන්න. මම එතන ඉඳන් යම් දුරකින් පිටි ඒ වගේ ලක්ෂයක් ගන්නවා. මෙතන ඉඳන් මෙතන දුර x කියලා හිතන්න. හරිද? මෙතන විභවය මම කියනවා VA කියලා. මම V කියලා ගන්නවා මෙතන ඉඳන්. මම මෙතන ඉබේ V කියලා ගන්නවා. මම මෙතන ඉඳන් ඩෙල්ටා x දුරක් මෙහෙන් තියෙන. ඔන්න ඩෙල්ටා x දුරක් මෙහෙන් තියෙන තාම මෙහෙන් B ලක්ෂයක් සලකනවා. එතන විභවය මම ගන්නවා B දන ඩෙල්ටා B කියලා. එතන විභවය මම ගන්නවා B දන ඩෙල්ටා B කියලා. හරි? x මෙන්න මෙතන තියෙන ධන q ආරෝපණයක්. මෙතන තියෙන මොකක්ද? මෙන්න මොකක්ද ධන q ආරෝපණයක්. මොකක් හරි ආරෝපණයක් තියෙනවා කියන්න කොහොමද q කියලා. හරි? ඒ ආරෝපණය නම් x දුරකින් පිළි ඒ ලක්ෂයක විභවය මම B කියලා ගන්නවා. එයා ඒ වලින් නම් ඩෙල්ටා x දුරකින් පිළි ලක්ෂයක විභවය මම ගන්නවා B දන ඩෙල්ටා B කියලා. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. එහෙනම් මට මෙන්න මේක ලියන්න පුළුවන් VA කියන එක. VA කියන එක B ට සමානයි. VB කියන එක සමාන වෙනවා B දන ඩෙල්ටා B. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? මම ගත්ත දත්ත වල මම අවුලක් තියෙනවද? ඇයි එහෙම ගත්තේ? ඇයි එහෙම ගත්තේ කියලා මොකක්ද අවුලක් තියෙනවද? නැහැ. එහෙනම් හරිද? නෑ. එහෙනම් මම දැන් B වලින් නම් A දක්වා මම B වලින් නම් A දක්වා ධන 1යි කූලෝම් ආරෝපණය කියනවා. B වලින් නම් A දක්වා ධන 1යි කූලෝම් ආරෝපණය කියනවා. B වලින් නම් A දක්වා ධන 1යි කූලෝම් ආරෝපණය ගෙනීමේදී කළ යුතු කාර්ය මම දැන් හොයන්න යනවා. හරිද? B වලින් නම් A දක්වා ධන 1යි කූලෝම් ආරෝපණය කියනවා. එතකොට මට ඒක එහෙම එද්දි කළ යුතු කාර්ය මට ගන්න පුළුවන්. මොකද්ද? V B සිට A දක්වා නෙගෙන්නේ. හරිද? එතකොට B වලට සාපේක්ෂව A තමයි මම බලන්නේ. හරිද? ඔන්න මම ගේනවා B වලින් නම් A දක්වා. V B සිට A දක්වා. එතකොට එහෙම නැත්නම් B වලට සාපේක්ෂව A වල ඉඳලා මම බලනවා. එතකොට මට ඒක ගන්න පුළුවන් VA ඍණ VB එක. ඒ කියන්නේ මොකද්ද? මට VAB කියන එක ගන්න පුළුවන්. VA කියන්නේ කවුද? V ඍණ V ධන ඩෙල්ටා V. අන්න මට ගන්න පුළුවන් මෙහෙම කතාවක්. B ට සාපේක්ෂව A වල විභවය ඍණ dV කියලා මට එනවා. ඔන්න ඒක උත්තරය. B ට සාපේක්ෂව A වල විභවය ඍණ dV. හරිද? B ට මෙතන ඉඳන් මෙතෙන්ට ගෙනීමේදී කළ යුතු කාර්ය ඍණාගයක්. ඍණ dV. ප්‍රශ්න දෙනවද? ප්‍රශ්න දෙනවද?
නෑ. නෑනේ. චල. මම ගන්නවා මම විද්‍යුත් ශේෂ තීව්‍රතාව දැන් මෙයා ධනාරෝපණය කියලා ගත්ත විද්‍යුත් ශේෂ තීව්‍රතාව මෙන්න මේ පැත්තට තියෙන්නේ. විද්‍යුත් ශේෂ තීව්‍රතාව V කියලා ගන්නවා. එහෙනම් මට ගන්න පුළුවන් ඔන්නේ VAB කියන එකම මේ VAB මම ගත්ත විභවාන්තරය. මට තව විදිහකින් ගන්න පුළුවන් ඔය VAB කියන එක සමාන වෙනවා මොකේද? බලය වතාවක් දුරට. බලය වතාවක් දුරට සමාන වෙනවා. බලය වතාවක් දුරට මට කරන කාර්ය ගන්න පුළුවන් VAB කියන්නේ ඒකක ධනාරෝපණයක් ගෙන යන්න කියලා යුතු කාර්යය. ඒක මට ගන්න පුළුවන් බලය වතාවක් දුරේ. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද ඒකේ? නෑනේ. නෑ. මම හිතන්නේ කියලා. මට ඒතකොට ගන්න පුළුවන් VAB ඒකක ධනාරෝපණයෙන් දැන් ගෙනියන්නේ. ඒකක ධනාරෝපණයෙන් මට හට ගන්නා බලය කියන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාව E. විද්‍යුත් ශේෂ තීව්‍රතාව E. ගෙනියපු දුර කීයද? මං ගෙනාවේ මෙතන ඉඳන් මෙතෙන්ට. මොකද්ද? dx. ඔන්න dx. කතාව තේරෙනවද? එහෙනම් ඔන්න B සිට A දක්වා ඒකක ධනාරෝපණ ගෙනීමේදී කළ යුතු කාර්යමට අර අපි යාන්ත්‍රික විද්‍යාවේ බලය වතාවක් දුර තියෙන්නේ. ඒකෙන් මට මෙහෙම ගන්න පුළුවන්. අපි දැන් චුට්ටක් කලින් ගත්ත විභවාන්තරේ කතාවෙන් මට මෙහෙම ගන්න පුළුවන්. 100% ඔය දෙක සමාන නිසා මට පුළුවන් ඔන්නේ A සමාන කරන්න B ට. එතකොට මට ගන්න පුළුවන් මොකද්ද? E වතාවක් dx සමාන ඍණ dv ට. එතනින් මට විද්‍යුත් ශේෂ තීව්‍රතාව ලියන්න පුළුවන් ඍණ dv dx ට. අන්න ඕකට මම කියනවා මේක නිකන් මොකක් වගේද? අර අපි දැක්කද ප්‍රවේගය සමාන ds dt කියනවා. මේකෙන් කියවෙන්නේ මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් විභවයේ වැරදුනා. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් යාගේ ප්‍රවේගය කියන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් මට කියන්න පුළුවන් මොකද්ද? විභව දුර ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් මට විද්‍යුත් ශේෂ තීව්‍රතාව ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ. ප්‍රශ්න තියෙනවද? ඒ නිසා අපි මේකට කියනවා විද්‍යුත් ශේෂ තීව්‍රතාව විභව අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කිරීම කියලා. විභව අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කිරීම. ප්‍රශ්න තියෙනවද? නෑ නේද? නෑ. නෑ. ඕක මෙහෙම කරලා ගන්න පුළුවන් අවකලනය කරලා. මම අර මේ රූප සරණක දන්නේ අර මේකට බොම් පාට් එකකට ගියන්නේ. බාර කරන ළමයිට දව්. එහෙනම් මේක ලියාගන්න. ලියන්න මාතෘකාව මෙහෙම. විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව විභව අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කිරීම. විභව අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කිරීම. හරි. ඕකෙන් අනිවාර්යෙන් MCQ ප්‍රශ්නයක් එනවා. හැම අවුරුද්දෙම. හරි. කොහොමද එන්නේ කියලා මම දැන් තාක්ෂණික කරකන්නේ ඒක. හරි. ඒකට මේ තියරි ඕනේ. දැන් අඩගල් මෙන්න මෙතන මේක අඳගෙන මේක තමයි දෙන්නේ. අඩගල් මේ වැඩිලා ගන්න බෑ. මම අර මේක මේ පොඩ්ඩක් අර ඩීටේල්ස් ගන්න කරලා මේ අතනක මට අර මේ පාඩම නිකන් අර දඩස් ගාලා කරන්න බෑ. ඒ නිසා තමයි මම මේ ඩීටේල්ස් අරගෙන කියන්න යන්නේ. නැත්තම් මොකෝ ආයෙත් මට මේක ආයෙ පාරක් කරන්න ඕන කේස් නේ. මේ කියව කරන්න කාලෙකුත් නැහැ. ඒ නිසා ඒතර අද කොහොමද පාඩම කවර් කරගන්න බැරි වෙනවා. ඒ නිසා කමන්නේ. එහෙම වුණොත් අපි ෆ්‍රයිඩේ මම නම් නිවාඩු දීලා තිබ්බේ ක්ලාස් ටික ඔක්කොම කමන්නේ. මට ෆ්‍රයිඩේ පුළුවන් මේ කියන්නේ ෆ්‍රයිඩේ වලට පස්සේ මට සැට් ගන්න තියෙනවා පාඩම් කරන්න. ඔව් ෆ්‍රයිඩේ රැයට අපි කරමු. ෆ්‍රයිඩේ රැයට මම මේ පාඩම ඉවර කරලා දෙන්නම් මේ. මට නිවාඩුවක් ගන්නත් ඕනේ. හැබැයි නිවාඩුවක් ගත්තොත් ආයෙ ඔයාලට මට මේ ටිකයි මුලින්ම මතක් කරන්න. කමන්නේ ෆ්‍රයිඩේ රැයට කරමු. ෆ්‍රයිඩේ රැය මම ටයිම් එක දාන්නම්. ෆ්‍රයිඩේ රැයට මට පැය දෙකක් ඕනේ කොහොමද? පැය දෙකක් ඕනේ මේ පාඩම සම්පූර්ණ ඉවර කරන්න. මට අර දැන් දඩබඩ ගාලා හදිසි කරන්න කිව්ව මට අර මේකේ ක්වොලිටි එකට කරන්න වෙන්නේ නැහැ. අර ගණන් ටික ඩිස්කස් කරන්නත් තියෙනවානේ. ඒ නිසා මේ කලින් දවස් දෙකකින් කරන්න හිටිය විද්‍යුත් ශ්‍රේෂ්ඨ තුනකට කඩමු. අද කොටසක් වෙන මම නවත්තනවා. ඊට ටික මම ෆ්‍රයිඩේ කරමු. අනේ යන්නද? එච්චරත් අරගෙන පැහැදිලි කරලා මේක කියලා දීලා ගණන් ටිකක් දීලා ගණන් ටිකක් සාකච්ඡා කරනකොට අන්තිමට ගාන දාගන්න බැරි වුණොත් ඉතින් මම උඹලා මාරනවා. ඔයාලා තර්ක කරලා හිතපන්. සමීකරණ කටපාඩම් කරන්න යන්න එපා. එහෙම ලියන්න බෑ එක්සෑම් එකේ. ඇත්ත කතාව ඒක. ඒ කියන්නේ දැන් උඹලා කියන්නේ හොඳට තේරුම් ගන්න මේක. ඒ කියන්නේ දැන් එක්සෑම් එක දැන් ඔය කට්ටිය ඇවිල්ලා කීයද? කොහොමද 19 නේ 19 20 21 22 23 24 25 26 ඔය කට්ටිය ඇවිල්ලා කීයද 8 වෙනි බැච් එක. හරිනේ හන්දරි සාමාන්‍ය මම දැන් උත්තර කාලයක් සිලබස් චේන්ජ් වෙන්නේ නැතුව තියෙන්නේ නැද්ද මන් දන්නේ.
අවුරුදු 8ක් වෙනකන් සිලබස් එක චේන්ජ් වුනේ නැහැ කියලා හිතා ගන්න. හරි කමන්න. anyway ඔය අවුරුදු 8ක් කියන්නේ උඹට තියෙන පාස් පේපර් 7ක්. අන්න යන්නේ. ඒක පාස් පේපර් 7ක් කියන්නේ ඔයගොල්ලෝගේ බැජ් එක සලකන්නේ හොඳට මෝරපු බැජ් එකක් විදියට. ඒ හේතුව පාස් පේපර් 7ක්ම තියෙනවා. නිකන් බලන්න 2019 පේපරේ 10 19 20 22 21 22 ඒ හරි බලන්න එච්ච ලොකු ඩෙප්ත් එකකට අහන්නේ පාඩම් වලින්. දැන් උඩින් අල්ලලා දෙන්නේ. අන්න යන්නේ. ඔය මැත්ස් වලත් නම් මාපාංක කැලේ දෙක තුනක් දැම්මන්නේ උඩින් අල්ලලා තියෙනවා. ඒක මහ ලොකු ඩෙප්ත් එකකට ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් අහන ප්‍රශ්නේ එන්න කම්ප්ලිකේටඩ් වෙනවා. හේතුව මොකද? ඔකට තියෙන පාස් පේපර් අවුරුදු 7ක්. එතකොට මේ 7ේම ආభాෂයෙන් ඔකට ටීකා ප්‍රශ්නේ ඔන්න අපට සජෙෂන් එකක් ගන්න පුළුවන්. ඒතකොට ඔකටට උඟක් අර රිසෝසස් තියෙන නිසා ඔකට පේපර් ටිකක් අමාරුයි. පතන් දෙන්න. අනේ ඔකට මේ දැන් අවුරුදු මේ මාස 5කට කලින් එක්සෑම් එක දෙනවා නම් මම ඔය රෙද්දවල් කිව්වට ඔබට ලොකු ඩිසීසස් ආවේ නැහැ. ලොකු අවුල් ආවේ නැහැ ඉතින් අත්‍තරම. නෝමල් බැජ් එක ගන්න. මේ දිවද? දිවද මේ? මේ මට උඹලා කවුරු හරි කීපක් තාම ටයිම් ටේබල් දැම්මේ නැද්ද? එළවෙන ටයිම් ටේබල් දැම්මද? නෑ තාම දාලා නෑ නේ. තාම දාන්නේ. අනේ සාමාන්‍යයෙන් මාස 3කට කලින් ටයිම් ටේබල් දාන්න ඕනේ. අනේ ඒක ගමන්නේ මම. උඹලා එක්සෑම් එකම කල් යන්නේ නැහැ. ඔය තියෙනවා ටික දවස්. මම දැනුවත් නම් මාස 3කට කලින් සාමාන්‍ය ටයිම් ටේබල් දාන්න. මම ලොකුට ඔය ගැන දන්නේ නැහැ මම. දන්න විදිය. නැත්නම් කොහොමද මේ ලියාගත්තද? මේ ගත්තනේ. මම හිතනවා හරි කියලා. ඉවරද? ළමයි ආමල ඉන්නවා. ටිකක් අත ඉක්මන් කරන්න. හරිද? සමරිය dv/dx. දැන් dv/dx එක නම් ගනුදෙනු යන්නේ. දැන් මං ගාව තියෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව සමාන වෙනවා විභව අනුක්‍රමණයේ ඍණාගයට. විභව අනුක්‍රමණයේ ඍණාගයට. හරිද? එහෙනම් විභව දුර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධනයි නම් අපිට ඒකෙන් එන්නේ මොකක්ද? විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ ඍණාගය. ඇයි? ධන ඍණෙන් ගුණුනහම එන්නේ ඍණ එක. කතල දෙන්නවා. විභව දුර ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ ඍණයි නම් එතනින් මට විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ ධනාගය. හරි? විභව දුර ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ බිඳුවයි නම් එතනින් මට විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ බිඳුවක්. මේ අනුක්‍රමණයේ බිඳුවගේ උඩ වැලිය බිඳුවගේ නී බිඳුව. හරි? ප්‍රශ්න තියෙනවද? මේක තමයි සමරිය. මේ සමරියෙන් තමයි ඔක්කොම ඩ්‍රාෆ්ට් ටික අඳින්නේ. මේක ලියාගන්න සමරිය කියලා. හරි ගන්න. ඉක්මනින් ලියා ගන්න පස්සේ. හරිද? හරි. එල. යම් මේකේ ගානකට. කොහොමද මේකෙන් ගණන් ගන්න? ගණන් ගහන්නේ මෙන්න මේක. හරිද? ඒ කියන්නේ මේකේ දෙවි තියෙනවා මම මේ දෙවිදින් එක්සැම්පල්ස් දෙකක් කරන්න. එකක් ඔකටට මේන්ම දේ තමයි විභව දුර ප්‍රස්ථාරය දෙනවා.
විභවයත් එක්ක දුරත් එක්ක විභව වෙනස් වෙන්නේ කොහොමද කියලා ප්‍රස්තාරේ දීලා ඔය කට්ටියකින් අහනවා විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කොහොමද දුරත් එක්ක විචලනය වෙන්නේ කියලා. හරිද? ඕවා විද්දි ඕවාගේ හරියටම අනුක්‍රමණත් එක්ක හරියට ගණදෙනුව යන්න ඕනේ. මම මේ කියන්නේ මොකද්ද කියලා මම මේ වැඩේ කරද්දි මම කියලා දෙන්නම්. ඔන්න ඔහොම එකක් තියෙනවා. මම ඒක බෙදන්නම්. ඔහොම කොටස් ටික තියෙන කියලා දන්න හරිද? මේක මෙහෙම තියෙනවා. කොහොමද දඩ වැඩි වෙනවා. ඊට පස්සේ මෙයා මේකට පැරලල්ව මෙහෙම ගියා කියලා. මොකද ගිහිල්ලා ඔන්න හොඳයි. හරි. කොට ඩීවියේෂන් ටික පේනවනේ. කොහොමද තමයි එක්සෑම් එකකට ප්‍රශ්න දෙන්නේ. එතකොට ඔය කට්ටිය බලන්න ඕනේ මෙන්න මේ දේවල් හරියට කන්සිඩර් කරන්න ඕනේ. නියම සීන් එක කියන්නේ මං ගාව නෑ පාට පැන. අපරාධ දෙන්න. ඒක මාන සීන් එක කියන්නේ මට මේ පෑන් සෙට් එකක් ගෙන්න ගත්තට ඔක්කොම නිල් පාට වෙලා තියෙනවා. කමන්න මම හීනි පාට හීනි පෑනක් ගන්නවා. හරි එන්න. දැන් මෙන්න මේ කොටසේ දැන් dv දැන් මට ඕනේ විද්‍යුත් ක්ෂේත්‍ර කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයන් ලියන්න තියෙන්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මට ගන්න පුළුවන් ඍණ dv/ds කියන. එහෙනම් මම දැන් dv/ds කතාව කතා කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙනම් මම මෙන්න මේ කොටසේ dv/ds ගන්නවා. මේ කොටසේ dv/dx ඇවිල්ලා ධනද ඍණද. මේ පැත්තෙන් නැදෙන්නේ. එහෙනම් ඒ කොටසේ dv/dx වෙනයි. මේ කොටසේ dv/dx ඔන්න ඔය කොටසේ dv/dx බිඳුවයි. මේ කොටසේ dv/dx අන්න මේ කොටසේ dv/dx ළඟේ ධනයි. මේ කොටස dv/dx ඍණයි. මේ කොටස dv/dx ධනයි. මම ඔය ලිව්ව ටිකේ ප්‍රශ්න තියෙනවා. ලිව්ව ටිකේ ප්‍රශ්න තියෙනවා. නෑ අයියේ. එල. ඊගාවට මම පොඩි දෙයක් කියන්න ඕන හොඳට බලන්න මේ කතාව. හරිද? දැන් මේ dv/dx එක තියෙනවා ඒක ඍණක් නේ. ඒ කියන්නේ මෙයන් වෙනවා ඍණ නියතයක්. හරි මම ඒක අඳින්නම්. එක්සෑම් එකට ඒ කියන්නේ මේක අනුක්‍රමයක් කන්සිඩර් කරන්න ඕනේ කියලා මම කියන්නේ. හරිද? දැන් මෙයා කියනවා ඍණ කොහොම ඍණ නියතයක්. ඊට පස්සේ dv/dx බින්දුවට මේ කොටස දෙන්නේ ඔන්න ඔහොම. හරි නේද? කැමතිනම් මේක සම්බන්ධ කරන්න පුළුවන්. හරිනම් මේක කොහොම කැඩී වලින් තමයි සම්බන්ධ වෙන්නේ. solid line එකක් එන්නේ නැහැ. හරි නේද? ඔන්න ඔහම කියන්නේ. ඊට පස්සේ ඒක අදාළත් වෙන කැමතිනම් සම්බන්ධ කරලා ඒක එච්චර එලවල චෙක් කරලා බලන්නේ නැහැ. ඕ sorry. මෙන්න මම වරද්දලා මෙතන. මෙතන dv/dx ඍණයි. ඍණයි නම් ඒක මේ ඍණෙන් ගුණ වුණාම අපිට ඊට එන්නේ මොනවාගේද? dv/dx ඍණයි නම් ඊට එන්නේ ධනයි කියලා. sorry ඈ. හරි ඔන්න ප්‍රශ්න තියෙනවද? ඈ. එහෙනම් ඒ කියන්නේ dv/dx ධනයි නම් e ඍණයි. dv/dx ඍණයි නම් e ධනයි. dv/dx බිඳුවයි නම් e බිඳුවයි. හරි? ප්‍රශ්නේ ඔය දැන් කතන්දරේ. එතකොට ඒ අයියේ ඒක මාරු වෙන්නේ. ආ ඒක මේ මාරු වෙන්නේ අර දේව මේ මරනවා මම මේ ඍණක් තියෙන්නේ. අතන ඊයේක රින වෙන්නේ. ආ හරි. දැන් dv/dx ඍණයි නම් ඍණ ධන වෙනවා. හරි? මෙතන ධනයි නම් ධන ඍණ වෙනවා. හරිනේ? ඔව්. ප්‍රශ්නේ නෑ නෑ පැහැදිලි. හරි? නෑ නෑ පැහැදිලි. දැන් මෙතන dv/dx ඍණයි. ඒ කියන්නේ මෙතන නැදෙන්න ඕනේ ධන එකක්. dv/dx බිඳුව මෙතන බිඳුව. ඊගාව dv/dx ධනයි. අන්න නැදෙන්න ඕනේ ඍණ. හැබැයි පොඩ්ඩක් හොඳට කන්සිඩර් කරලා බලන්න. ඔය ඇඳෙන්න ඕන ඍණ මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මෙතන අනුක්‍රමණය තියෙනවානේ. මෙතන අනුක්‍රමණය මෙතන යම්කිසි ටෑන් නගයක් තියෙනවා. ඒ ටෑන් නගයට වඩා මෙයාගේ ටෑන් නගය වැඩි නේද? ඊට වඩා වැඩි ටෑන් නගයක්. ඒ නිසා මෙන්න මේ ગેප් එකට වඩා වැඩි දුරකින් මේ ગેප් එක තියෙන්න ඕනේ. ඔන්න ඔහොම. මේ ગેප් එකට වඩා වැඩි දුරකින් මේ ગેප් එක තියෙනවා. හේතුව මොකද? මෙතන කෝණයට වඩා මෙතන කෝණය වැඩි. කතන්දරේ දෙන්න. ප්‍රශ්න තියෙනවද? නෑ. ඈ අර ඒවත් එක්සෑම් එකේ කන්සිඩර් කරලා බලන්න ඕනේ. එක්සෑම් උත්තරේ ওই දෙකම තියෙනවා. මේක පොඩ්ඩක් බින් තියෙන එකක් නම් පහලින් තියෙන එකක් තියෙනවා. හරි? ඊගාවට මේ කොටස මොකද්ද? dv/dx ඍණයි.
මේ කොටසේ dv/dx විනායි. හොඳට බලන්න මේ අනුක්‍රමයට ආසන්න වශයෙන් මේක සමානයි. එහෙනම් මෙන්න මේ උසින්ම වගේ එන්න තමයි යන්නේ. ඔන්න ඔය උසින්ම වගේ එන්න තමයි යන්නේ. ඊගාව කොටස මොකද්ද? dv/dx ධනයි. හැබැයි මේ අනුක්‍රමයට පට්ට අඩු විතරක අනුක්‍රමයි. එහෙනම් මෙන්න මේ වගේ හැදීකින් හැදෙන්නේ. කතන්දර දෙන්න. ප්‍රශ්න දෙනවද? ප්‍රශ්න තියෙනවද? ළමයි? නෑ තේරුණා. නෑ. එහෙනම් මෙන්න මේක දුන්නාම මේක අඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක දුන්නාම මේක අඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එක්සැම්පල්. මේක දුන්නා. මේක අඳ ගන්න පට්ටක්. ඒක යනවා අදින එක ලේසි. ඒතර මේ ඉති පහලට කරලා ගන්න පුළුවන්. මගේ නම් පොඩි ඉතියද ගිහලා තියෙන. උඹලා අඩුවලත් තියලා ගහපන්. ඉක්මනින් වැඩි වෙලා ගන්න එපා. දඩ බඩ ගාලා කරන් ඉක්මනින්. හරිද ළමයි? ඒක ගන්න. හරි? හරිද? මේ මම කරපන්කො.
හරිද? තමයි. ඉතින් මේ මම වෙලාව. හරි? එහෙනම් අපි මේකේ අනිත් පැත්තත් කරමු ටක් ගාලා එකක්. හරිද? මම ඒක දඩබඩ ගාලා කරන්නම්. හරිද? මේ ඔබ එන වෙලාවට ගන්න දෙයක් කියන්න. මොන මෙහෙම. ඒ කියන්නේ අනිත් පැත්තත් ගන්න නම් ඕනේ. ඒ කියන්නේ අපිට දීලා තිබ්බොත් විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාව දුරත් එක්ක විචලනය වෙන හැටි. ඒකෙන් අදින්න පුළුවන් වෙන්න ඕනේ. විභවයේ දුරත් එක්ක විචලනය වෙන හැටි. විභවයේ දුරත් එක්ක විචලනය වෙන හැටි ප්‍රස්තාරගත ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේ වන්දනේ. එතකොට මම මේක අඳින්න කොටස් තුනක විතරක් අඳින්න වැඩිපුර ගෙනියන්න නැතුව මම ගත්තේනවා මම මෙහෙම අඳින්නම් මේක කොහොම මේක මම ටිකක් කොහොම යටින් ලොකුට අඳින්න මේ යට ප්‍රස්තාරනේ උඩ ප්‍රස්තාර කියන්නේ ඊට පස්සේ මේක මම අඳින්න දැන් ඔන්න ඒක මට ගන්න පුළුවන් අද මෙයා රිනින් ඒක රැඳෙන්න පටන් ගන්න නේ මම මේක මේ හරිනම් උන්දා ඒක දාන්න දෙන්න හරි මෙයා මම දාන්නම් මෙන්න මේ වගේ මෙතන ඇඳෙන්නේ කොහොමද මේ ප්‍රස්තාරය මේ ප්‍රස්තාරය ඇඳෙන්නේ දැන් මෙයාගේ තියෙන්නේ E සමානයි ඍණයි E ඍණයි කියන්නේ ඔන්න දැන් E සමානයි ඍණ dv/dx E ඍණයි කියන්නේ dv/dx ධනයි කියන එක E ඍණයි කියන්නේ dv/dx ධනයි ඒ කියන්නේ ප්‍රස්තාරය දෙනවා මෙහෙම බිංදුවක පටන් ගන්න එපා මට කියන්න බෑ බිංදුවේමද මෙයා ඉන්නේ කියලා බිංදුවේමද ඉන්නේ කියලා මට කියන්න බෑ ඒ නිසා මේ යම්කිසි අගයක් සහිතව පටන් ගන්නෙ එතන ඉඳන් ඔන්න ඔහම ධන විභවයක් තියෙනවා ඊගාවම කරන්නේ මේකට වඩා දඩ අනුක්‍රමණයක් තියෙන ලොකු ඍණාගයක් මේක ධනයි මේක ධනයි කියන්නේ dv/dx දෙන ඍණාගයක් ඒ වගේ මෙන්න මෙතන තියෙන අගය වැඩි මෙතෙන්ට වඩා ඒ කියන්නේ මෙයා හැරෙන්න ඕන කෝණය අතන මේ කලින් එක හැරිච්චට වඩා වැඩි කෝණකින් හැරෙන්න ඕන දඩට හැරෙන්න අතන දෙන්න ඊට පස්සේ ආපහු මෙතන තියෙන ඍණ අනුක්‍රමණයක් ඒ කියන්නේ ඍණ e එකක් ඍණ e එකක් කියලා කියන්නේ e ඍණයි කියන්නේ dv/dx ධනයි අනුක්‍රමණය ධනයි හරිද අනුක්‍රමණය ධන මේකට වඩා පොඩක් වැඩි. ඒ කියන්නේ මෙන්න මෙහෙම තව පොඩක් ඔන්න ඔහොම. මේකට වඩා ආන්තියෙන් වැඩි වෙයි. ඔන්න ඔතන ඇදෙන්න. කතන්දර දෙන්න. ප්‍රශ්න දෙනවද? අර මට කියන්න ඕනේ ඔය කට්ටිය අනුක්‍රමණය ගැන කන්සිඩර් කළ යුතුයි කියන එක. හරිද? ප්‍රශ්න දෙනවද? මෙන්න මේ කොටසේ E දිනයි. මේ කොටසේ E ධනයි. මේ කොටසේ E ඍණයි. ඒ නිසා මෙන්න මේ කොටසේ dv/dx ධනයි. මේ කොටසේ dv/dx ඍණයි. මේ කොටසේ dv/dx ධනයි. හරි? මෙයා ඍණයි නම් මෙයා ධනයි. මෙයා ධනයි නම් මෙයා ඍණයි. මෙයා ඍණයි නම් මෙයා ධනයි. ප්‍රශ්න දෙනවද? තමයි. නෑ අයි. ප්‍රශ්න නෑ? එල සුටුස් ගාන එකක් තියාගන්න. ඉක්මනින්. අඩ බඩ ගාලා. හරිද?
හරි හරි නේද? මෙන්න මේ කතන්දරේ පොඩ්ඩක් ලියා ගන්න මෙන්න මේක. මේක මම කලින් කිව්වද කියලා මට හරියට මතක නැහැ. මම අර මේ ඔන්න ඒ කලින් කිව්වා නම් මට කිව්වා කියලා කියන්නේ මම ආරෝපණ ඝනත්වය කියලා දැන් උගන්වනවද? ආරෝපණ ඝනත්වය කියලා දැන් උගන්වනවද? නෑ නෑනේ. හොඳට අහගන්න මෙන්න මේක. ඒ කියන්නේ අපි දැන් වස්තුවක් ගත්තාම මම මේක ආකාශමාර්ගයේ ධාරාවිදිහට මම පොඩ්ඩක් මතක් කරා. වස්තුවක් ගත්තාම වස්තුවක් අපි යාව බෙදනවා එයාගේ ෆිසිකල් ස්වරූපය අනුව. ඒ කියන්නේ එයාගේ පදාර්ථ තියෙන එක අනුව එයා ඝන ද්‍රව වායු ප්‍රොඩක්ට්ස්ගේ ප්ලාස්මා කියලා බෙදනවා. හරිද? මේන්ලි අපි ඝන ද්‍රව වායු කියලා ගන්නවා. හරිද නේද? ඒ අර ෆිසිකලි අපිට අර පේන්න තියෙන ඒ කියන්නේ විදි අනුව. හරිද? දැන් මේක ඇතුලේ තියෙන වතුරක් ගත්තොත් මෙයා ද්‍රවයක්. හරිද? මේ බෝතලේ ගත්තොත් ඝනයක්. හරිනේ? මේ මෙතන තියෙන වායුවක්. අන්න ඒ විදිහට ෆිසිකලි අපිට පේන විදිහ අනුව එයා එහෙම වර්ගීකරණය කරලා තියෙනවා. ඔය විදිහට තව වර්ගීකරණය කරනවා තියෙන එක දැන් අපි දැන් තන්තුවක් ගත්තොත් මට පුළුවන් අප්‍රත්‍යක්ෂ තන්තු අප්‍රත්‍යක්ෂ තන්තුව ප්‍රත්‍යක්ෂ තන්තුන් කියලා කොටස් දෙක කරගන්න. එයා ඇදෙනවද නැද්ද කියන එක අනුව. අන්න ඒ විදිහට එකම වස්තුවක් වුණත් විවිධාකාරයෙන් වර්ගීකරණය කරන්න පුළුවන්. හරිද? ඒ විදිහට මේ පදාර්ථ කියන එක වර්ගීකරණය කරලා තියෙනවා ධාරාව ගෙන යන එක ධාරාව ගෙන යන්නේ නැති ඒ වගේ විදිහට. ඒක ධාරාව ගෙන යනවා නම් එහෙම නැත්නම් ආරෝපණ චලිතයක් සිද්ධ වෙනවා නම් අපි ඒවට කියනවා සන්නායක කියලා. සන්නායක කියලා ආරෝපණ චලිතයක් සිද්ධ වෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා පරිවාරක කියලා. හරිනේ නේද? සමහර ඒවා තියෙනවා පටන් ගද්දී ආරෝපණයක් ගෙනියන්නේ නැහැ. කාම දෘෂ්ටත්වයේදී ආරෝපණයක් ගෙනියන්නේ නැහැ. ෂේප් එකේ පොඩ රත් කරන් ඇති අන්න ආරෝපණය දෙක තුන යන්න ගන්නවා. හරිද? නිකන් සිලිකන් කැලලක් වගේ ගත්තොත් ආරෝපණ සාමාන්‍යයෙන් යන්නේ නැහැ කාම දෘෂ්ටත්වයේදී. හැබැයි මම පොඩ රත් කරොත් මොකද වෙන්නේ? අන්න රත් කරොත් අන්න දැන් යාගේ ආරෝපණය යන්න පටන් ගන්නවා. අන්න ඒවට අපි කියනවා අර්ධ සන්නායක. අපි ඒවට කියනවා අර්ධ සන්නායක. හරි තවත් එකක් තියෙනවා මේ මෑත කාලේ තාමත් ඒව ගැන පරීක්ෂණ ආවා. ඔකේ නියම සීන් එක කියන්නේ ඒ ස්ක්‍රීන් එක සම්බන්ධයෙන් වැඩිම පරීක්ෂණ ගණනක් කරලා තියෙන්නේ ඔක්කොම ලංකාවේ හිටපු විද්‍යාඥයෝ. ඒ කියන්නේ ලංකාවේදී නම් නෙමෙයි කරලා තියෙන්නේ පිටරට ගිහිලා කරලා තියෙන්නේ. ඒ කට්ටිය ලංකාවේ සම්භවයක් තියනවා. හරි ඔයාලා බලන්න පොඩ්ඩක් සුපර් කන්ඩක්ටර්ස්. හරිනේ අන්ද? ඒ කියන්නේ අපි සන්නායකයක් කූල් කරන් ආවොත් එකපාරම ඩුක් ගාලා යාගේ මේ ප්‍රතිරෝධය ශුන්‍ය වෙනවා. හරිද? ප්‍රතිරෝධය ශුන්‍ය වෙලා කියන්නේ යාගේ එයා හරහා තියෙන ධාරාව අනන්ත ප්‍රමාණයක් යවන්න පුළුවන්. හරි? ප්‍රතිරෝධය ශුන්‍ය කියන්නේ ධාරාව අනන්තයි කියන එක. ධාරාව අනන්ත ප්‍රමාණයක් යවන්න පුළුවන්. එතකොට එයාගේ අන්ලිමිටඩ් ධාරාවක් යවන්න පුළුවන් ශක්ති හානියකින් තොරව. කතන්ද දෙන්න. ඒ වෙලාව සුපිරි සන්නායක. ඒ වෙලාව සුපිරි සන්නායක. පොඩ්ඩක් මෙන්න මේක මම කියන්නේ මේක ඔකට අලුත් සිලබස් එකේ දාලා තියෙන මම මේක මතක් ගන්න ඉලෙක්ට්‍රොනික්ස් වල මම දැනට පොඩ්ඩක් කියන්න යනවා මට ඉලෙක්ට්‍රොනික්ස් වලදීත් තාම මම මතක් කරනවා. දැන් සන්නායක කියන්නේ ධාරා ගෙනියන ඒවා. පරිවාරක කියන්නේ ධාරා ගෙනියන්නේ නැති ඒවා. අර්ධ සන්නායක කියන්නේ කාමෘෂ්ටත්වයේ ධාරාව ගෙනියන්නේ නැහැ. හැබැයි යම් තාක් දුරකදී ගෙනියන කියන්නේ උෂ්ණත්වය වැඩි කරලා අපි යම් තැනකට ගෙනාවට පස්සේ ගෙනියනවා. ඒතර ගෙනියන්නේ නැහැම කියලා කියන්න බෑ. දැන් ප්ලාස්ටික් කෑල්ලේම අර්ධ සන්නායක නෙවෙයි. මුව රත් කරන් යද්දි ධාරාව ගෙනියන්න කලින් මේ මැටීරියල් එක කුණු වෙලා අයින් වෙනවා. එතකොට මෙයාගේ ධාරාව ගෙනියන්න මැටීරියල් එක ඉතිරි වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි පරිවාරක කියන්නේ. හැබැයි අර්ධ සන්නායක කියන සිලිකන් කෑල්ල දිය වෙන්න කලින් එයාගේ ඉලෙක්ට්‍රෝන යන්න පටන් ගන්නවා. කතන්දේ තේරෙනවද? එයාගේ ද්‍රවාංකයට එන්න කලින් එයාගේ ඉලෙක්ට්‍රෝන යන්න පටන් ගන්නවා. එතකොට එයාගේ සන්නායක ගතිගුණ පෙන්වනවා. හරි විවිධ උෂ්ණත්වවලදී එක වෙලාවක පරිවාරක කණෙක් වෙලාවට සන්නායක. අන්න ඒ වගේ අපිට කියන අර්ධ සන්නායක කියලා. හැබැයි යා මේ සන්නායක තරම්ම ලොකු සන්නායකතාවක් පෙන්වන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ඉස්සරහට අපඩ පිටේ ඇතුළට අපි ගැන කතා කරලා මේක නැත්තම් නැති කරනවා. ඊගාවට අපි කතා කරනවා මොකද්ද? සුපිරි සන්නායක. මෙන්න මේ තුනේම දැන් සන්නායකයක් ආරෝපණය කරා හෝ සන්නායක කරා ආරෝපණය යගොත් ඉලෙක්ට්‍රෝන තනි ඉලෙක්ට්‍රෝන විදිහට යන්නේ. ඉලෙක්ට්‍රෝනේ ඉන්න තනි ඉලෙක්ට්‍රෝනයක් විදිහට යන්නේ ඒක එහෙම යන්නේ. පරිවාරක ආරෝපණය කරොත් ආරෝපණය කරන්න පුළුවන් පරිවාරකයක්. මම කියන්නේ මෙහෙම ඔළුවේ මැදලා මට මේ පෑන ආරෝපණය කරන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට පරිවාරකයක් ආරෝපණය කරනකොට එහෙම ඉලෙක්ට්‍රෝන මෙයාගේ ආරෝපණය වෙනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන මෙයාගෙන් ගැලවිලා යනවා. එහෙම නැත්නම් පරිවාරක ආරෝපණය වෙනවා. අර්ධ සන්නායක වල තනි ඉලෙක්ට්‍රෝනේ තමයි චලිත වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න සුපිරි සන්නායක වල තනි ඉලෙක්ට්‍රෝනයක් තිබ්බ කියලා ඒ ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න බෑ. ඉලෙක්ට්‍රෝන දෙකක් එකට එකතු වෙලා යුගලනය වෙලා තමයි යන්නේ. හරිද? ඔය ඉලෙක්ට්‍රෝන දෙකක් එකට යුගලනය වෙලා තමයි එයා සන්නායකතාව වෙන්නන්නේ. ඒකයි මේ සුපිරි සන්නායක වල සන්නායකතාව වැඩිත් එක්ක. ඒ මොකද එක ඉලෙක්ට්‍රෝනයක් යන තැන මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එකට කම්බයින් වෙලා යන්නේ. කතන්දේ තේරුණා? මෙන්න මේකට කියන රිෆ්‍රෙන්ස් නම කූපර් යුගල් කියලා. හරි? අර මිනි කූපර් කියන්නේ
අන්නේ මිනි කූපර් මත කූපර් විකල් කියලා කියන්නේ ඔක පොඩ්ඩක් මතක තියාගන්න මේක අපේ සිලබස් එකට අලුතෙන් ආවේ 2019 දී. හරිද? මේ මම ඌට වැඩි කතා කරන පොඩක් මේ මොනවටද මේ ඉලෙක්ට්‍රොනික්ස් වලට ගියාට පස්සේ. ඒ කියන්නේ පොඩි මොකද මේ සන්නායක ගැන අපි ඉගෙන ගන්නවා ධාරා විද්‍යුත්යේදී. පරිවාරක ගැන ඉගෙන ගන්නවා ගොඩක් නෑ. අර්ධ සන්නායක ගැන ඉගෙන ගන්නවා ඉලෙක්ට්‍රොනික්ස් වලදී. සුපිරි සන්නායක ගැන පොඩ්ඩක් ලාවට ඉලෙක්ට්‍රොනික්ස් වලදී කියලා දෙනවා. හරිද? සරල කතාව විතර හොඳ පාඩම් ටික දෙන්න දෙන්නේ. කොහොම හරි එනිවේ අපි දැන් මෙතනදි කතා කරනවා මෙන්න මේ පරිවාරකයි සන්නායකයි කියන පොඩි දෙයක්. මොකද්ද පොඩි දෙයක්? පරිවාරකයක් කියන එක සන්නායකයක් තිබුණ නෑනේ. පරිවාරකයකට මම යම් කිසි ආරෝපණයක් දුන්නොත්, ඒ කියන්නේ මට පුළුවන් මේ පෑන ආරෝපණය කරන්න. මොහොම මැදට පෑන ආරෝපණය කරන්න පුළුවන්. ආරෝපණය කරා කියලා මගේ වෙන වෙලාවක් මේ ආරෝපණය රැඳිලා තියෙනවද? නෑ. ඒකට මහා ලොකු ආරෝපණයක් මට දෙන්නත් බෑ, පොඩි ආරෝපණයක් දෙන්නත් පුළුවන්. ඔකට හේතුව මොකක්ද? ඔකට හේතුව මම මේ පරිවාරකයක් ගත්තොත්, මෙයා පරිවාරකයක් නම් පරිවාරකයන් එයා ආරෝපණ උතරම පිටියගන්න ආරෝපණ මුළු පරිමාව පුරාම සමසේ ව්‍යාප්ත කරගන්න. සමසේ ව්‍යාප්ත කරගන්න. ඒ කියන්නේ පරිවාරකයක් ආරෝපණය කරොත් මේ ඇතුලේ අංශුවේ එළිය අංශුවේ හැම එකත් එක්කම. ඒ කියන්නේ දැන් මම යාර කූලම් එකක් දුන්නා මෙයා මේ මුළු පරිමාව පුරාම ඒ කියන්නේ අභ්‍යන්තර අංශුවලුත් ආරෝපණය වෙනවා. බාහිර අංශුවලුත් ආරෝපණය වෙනවා. මුළු පරිමාවම ආරෝපණයක් වඩපත් වෙනවා. ඒ කියන්නේ මෙයා කූලම් එක මෙයා සමසේ හැම පරමාණුවකටම බෙදලා දෙනවා. කතන්දර මේක තමයි පරිවාරකයේ විශේෂත්වය. හැබැයි සන්නායකයක් ගත්තොත් මම මේ ආරෝපණය කරපු සන්නායකයක් යාගේ බාහිර පෘෂ්ඨයේ විතරයි ආරෝපණ. සන්නායකයක් ගත්තොත් එයාගේ මේ බාහිර පෘෂ්ඨයේ විතරයි යා ආරෝපණ ව්‍යාප්ත කරලා තියාගන්නේ. හරිද කතන්දර? පරිවාරක වගේ නෙවෙයි. අන්න ඒ නිසා මෙයාගේ බාහිර පෘෂ්ඨයේ පමණයි. බාහිර පෘෂ්ඨයේ පමණයි ආරෝපණ ව්‍යාප්ත කර සබා ගැනීම. බාහිර පෘෂ්ඨයේ විතරක් ආරෝපණ ව්‍යාප්ත කරලා තියාගන්නවා. හරිනේ යන්නේ මේ පරිවාරක මේ සන්නායක. හරිනේ යන්නේ. එතකොට පරිවාරකයක් ගත්තාම අන්නේ නිසා දැන් මම මෙයාගේ ආරෝපණය Q කියන හිතනවා. මෙයාගේ ආරෝපණය Q කියන හිතන්න. හැබැයි මෙයා මුළු පරිමාව පුරාගෙන ආරෝපණය ව්‍යාප්ත කරගන්නේ. අන්නේ නිසා පරිවාරක වල ආරෝපණ ඝනත්වය දාන සංකේතයේ සිග්මා ආරෝපණ ඝනත්වයේ Q බෙදීම V ට සමානයි. පරිවාරක වල ආරෝපණ ඝනත්වයේ Q බෙදීම V. හැබැයි සන්නායක වල ආරෝපණ ඝනත්වයේ Q බෙදීම A. ඒකට හේතුව සන්නායක බාහිර පෘෂ්ඨයේ විතරනේ ආරෝපණ ව්‍යාප්ත කරගන්නේ. ඒ නිසා මේ Q කියන එක බෙදාගන්නේ මේ A කියන හස්කර වර්ගඵලය පුරා විතරයි. හැබැයි මෙයා මේ Q කියන එක මේ මුළු පරිමාව පුරා බෙදා ගන්නවා. අන්න ඒ නිසා තමයි පරිවාරක වල ආරෝපණ ඝනත්වයේ Q බෙදීම V වෙලා සන්නායක වල ආරෝපණ ඝනත්වයේ Q බෙදීම A වෙන්නේ. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ නෑනේ. එළ. ඕක නිසා තමයි අපිට දැන් මේ පරිවාරක කතාව නැහැ මේ සන්නායක වලට එක්සැම්පල් එකක් තමයි දැන් අකුණු සන්න දැන් ඉතින් මෙන්න මෙහෙම එකක් ගත්ත කියලා මම. ඔන්නම ෂේප් එකක් ගත්ත හිතන්න. දැන් මෙතන හරස්කඩ වර්ගඵලය අඩුයිනේ. අන්න ඒ නිසා මේ හරිය මෙහෙම ආරෝපණ ඝාතය වැඩි. මේ හරියම ළඟින් ආරෝපණ තියෙනවා. හැබැයි මෙහි ඈතට යන්නේ මොකද වෙන්නේ? ඔන්නම ඈතින් ආරෝපණ තියෙනවා. කතාව දෙන්නේ. ඔන්නම ඈතින් ආරෝපණ තියෙනවා. මෙන්න මේ හරිය ආරෝපණ ඝාතය වැඩි. හේතුව මොකද? හරස්කඩ වර්ගඵලය අඩුයි. අඩුයි කියන්නේ ආරෝපණ ඝනත්වය වැඩි. මෙන්න මේ හරිය හරස්කඩ වර්ගඵලය වැඩි. ඒ කියන්නේ ආරෝපණ ඝනත්වය අඩුයි. කතාව දෙන්න. ප්‍රශ්න නෑ නේද? ප්‍රශ්න තියෙනවද? නෑ ප්‍රශ්න නැහැ. නෑ ඔකට හොඳම උදාහරණ තමයි අකුණු සන්නායක කතාව. මම හැමදාම කියනවා. ඒකනේ දැන් අකුණු සන්නායක කියන්නේ මෙන්න මේව කෑලි තුනක් තියෙනවා පොඩි. ඔහොම එක අකුණු සන්නායකයක් කියන්නේ. හරිද? මේකටම හතර වටේ තියෙන හැම තැනම අකුණු ටික මේකට ඇදෙනවා. කොහොමද මේ මෙන්නේ? දැන් මේක එහෙම එනවා නම් දැන් මේක පකරමක් පොතේ කරනවා නම් යාළුවා කියලා අදාසයක තියෙන දෙයක් ගන්න පුළුවන් වගේ හිතනවනේ. මේ පොඩි එකට එච්චර දෙයක් කරන්න පුළුවන් නම්. හැබැයි මෙහෙම ලොකු කරොත් මොකද වෙන්නේ? ලොකු කරොත් එයාගේ හරස්කර වර්ගඵලය වෙන්නේ ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. ආරෝපණ ඝනත්වය අඩු වෙනවා අකුණ එතෙන්ට ගහන්නේ නැහැ කිලිම පොළොවට ගහන්නේ. හරිද? මට වෙන්න ඕනේ මොකක්ද? පොළවේ තියෙන විභවය උඩට ගෙනිහිල්ලා එතන ලොකුවට බොරු ආරෝපණ ඝනත්වයක් පෙන්වන්න ඕනේ. ලොකු ආරෝපණ ප්‍රමාණයක් එතන තියනවා වගේ පෙන්වන්න ඕනේ. එතකොට අරහෙට ගහන්න වෙනකොට මේ ටැබ්ලෙට්. අන්න ඒක අකුණු සන්නායක එන හීනි කූරු වලින් හදන්න. හදන්න දෙන්න. ඒකට තියෙන හරස්කර වර්ගඵලය අඩු වෙනවා ආරෝපණ ඝනත්වය වැඩි වෙනවා. එතකොට අකුණ ගහන්නේ පොළොවට නෙවෙයි එතෙන්ට. ඒකට උඩ තමයි පොළොවට යන්නේ. හදන්න දෙන්නවනේ. ප්‍රශ්න නැහැ නේ? ප්‍රශ්න තියෙනවද? ළමයි නෑ එළ මේ දේ කියා ගන්න. ආරෝපණ ඝනත්වය කියන මාතෘකාව කියන
මේකයි ලියාගෙන මෙන්න මේ රූප තරණ ඇඳගන්න. ඒක පොඩි අයිඩියා එකක් ගන්න තේරුම් ගන්න පුළුවන් සන්නායක කතාව. හරිද? මේ ලියා තියෙන ආරෝපණ මුළු පරිමාව පුරාම සමසේ ව්‍යාප්ත කරගන්නේ. මේ දේ තියෙන්නේ බාහිර පෘෂ්ඨයේ පමණක් ආරෝපණ ව්‍යාප්තව තබා ගන්න. බාහිර පෘෂ්ඨයේ පමණක් ආරෝපණ ව්‍යාප්තව තබා ගන්න. ඒ සන්නායක නැහැ මේ පරිවාරක දෙයි. හරි? හරියට ඕක සමහර කට්ටිය පාඩුවේ මුලින් දෙනවා. අමත් වෙලාවට ඕක මුලින් දෙනවා. වෙලාවකට මැදින් දෙනවා. මම දැන් මෙතන දුන්නා මොකද මෙතනින් අපි පාඩුවෙන් 175ක් දැන් ඉවරයි. අපිට මේකට කරන්නේ ගවුස් ඊට පස්සේ කැපැසිටන්ස්. ආකාශ මේ උඹ ඉන්නව නේද අර පේපර් ක්ලාස් ගෲප් එකේ? ඕයි මොකක්ද එහෙම කන්නම් දන්නේ නැත්තේ? මොකද්ද දන්නේ නැත්තේ කියපන්. අම්මට උඹ එවරිවල් දන්නේ. වැරදුනා යාළුවට හැබැයි අයියට මොකද්ද තියෙන්නේ? අර লীලා තියෙන දෙක ඉතින් ඒක ආපම් වගේ. ආරෝපණ මුළු පරිමාව පුරාම සමසේ ව්‍යාප්ත කරගන්නේ. ආරෝපණ මුළු පරිමාව පුරාම සමසේ ව්‍යාප්ත කරගන්නවා. ඒක තමයි පරිවාරක වලින් කරන්නේ. ආරෝපණ මුළු පරිමාව පුරාම සමසේ ව්‍යාප්ත කරගන්නේ. ආරෝපණ මුළු පරිමාව පුරාම සමසේ ව්‍යාප්ත කරගන්නේ. සන්නායකවල බාහිර පෘෂ්ඨයේ පමණක් ආරෝපණ ව්‍යාප්තව තබා ගන්න. එයා බාහිර පෘෂ්ඨයේ විතරයි ආරෝපණ ව්‍යාප්ත කරලා තියාගන්නේ. දැන් එයා අභ්‍යන්තර පෘෂ්ඨයට ආරෝපණ දෙන්නේ නැහැ. කතන්දරේ නන්නේ ඒ නිසා තමයි මෙයා කිව්බෙදී මේ වෙලා මෙයා කිව්බෙදීම වී උනේ. නැත්නම් ප්‍රශ්නයක් එන්න පුළුවන් නෝ කට්ටියට එකක් කිව්බෙදී වී වෙලා අනිත් කිව්බෙදී මේ එන්නේ කියලා. ඒකට හේතුව තමයි මේක. ප්‍රශ්න නැනේ.